ආයුබෝවන් උරුමය සොයා යන ගමනක ආරම්භය ලක්දිව TV YouTube නාලිකාවක් හොඳම දේ ගෙන එන්නට තමයි මගේ බලාපොරොත්තුව. මම දමිත් මැදහිත්තර ගෙදර වසර 13ක මාධ්‍ය අත්දැකීමක් එක්ක තමයි ඔබත් එක්ක මේ බෙදා හදා ගන්න හදන්නේ සුන්දර වැඩසටහන් කිහිපයක්. මගේ මාධ්‍ය ගුරුතුමන් හේමරාලින් කරුණාරත්න මහතා ඔහු අප අතර නැහැ. ඉතින් එතුමවත් සිහිපත් කරන ගමම්ම මම හිතුවා වැඩසටහන් කිහිපයක් කරන්න අරුතක් ගෙන එන. අද මං ඇවිල්ලා ඉන්නේ ගම්පහ තම්මිට කියන ප්‍රදේශයට. මේ ප්‍රදේශයේ විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. ඒ විශේෂ පුද්ගලයාව හම්බ වෙන්න නම් එතනට යන්න වෙනවා. එන්න මාත් එක්ක යන්න. අපි එතනට ගිහිල්ලා කතා කරමු. එතුමා කවුද කියලා දැන හඳුන ලක්දිව TV නිරන්තරයෙන්ම වැඩසටහන් ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ හරයක් ඇති වැඩසටහන්. ඉතින් ඔබට මේ හරයක් එක්ක ගෙනෙන්නට බලාපොරොත්තු වෙන පළවෙනි වැඩසටහන තමයි මේක. මම කොහෙද ඉන්නේ කියලා ඔබට කලින් කිව්වා. මහසෙන් අරණ වෙදමැදුර. ඒ වෙදමැදුරේ නිර්මාතෘවරයා තමයි මගෙත් එක්ක මේ ඉන්නේ අද සාකච්ඡාවට. එතුමන් නිකම් පුද්ගලයෙක් නෙවෙයි හෙළයෙක්. මම හෙළයෙක් කියන්නේ ඇයි? හෙළ වෙදකම ඉතාම හොඳින් ප්‍රගුණ කරපු අපේ වෛද්‍යතුමන්. ආයුබෝවන් ඔබතුමන්ට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මම ප්‍රශ්න ගණනාවක් තියෙනවා වෙද මහත්තයාගෙන් අහලා දැනගන්නට. පළවෙනි ප්‍රශ්නය මම වෙද මහත්තයාට යොමු කරන්න කැමතියි. වෛද්‍යතුමනි මට දැනගන්නට කැමති ලක්දිව TV නරඹන ප්‍රේක්ෂකයන්ට මොකද්ද මේ හෙළ වෙදකම කියන්නේ? තමත් මෙහෙමයි ලෝකයේ වෛද්‍ය ක්‍රම රාශියක් තියෙනවා. මේ රාශිය අතරින් ඈත ඉතිහාසයේ අවුරුදු 25000කටත් එහා ඉතිහාසයක් තියෙන වෙදකමක් තමයි මේ හෙළ වෙදකම කියන්නේ. මේ හෙළ වෙදකම කියන්නේ ලෝකේ පටන් ගත්ත දා සිට මම හිතන විදිහට ලෝකේ පටන් ගත්ත දා සිට යම් කිසි පුද්ගලයෙක් ගහක කොළ ටිකක් කොටලා තමන්ගේ ආබාධ ස්ථානයේ යම් කිසි දෙයකට තිබුණා නම් එතනින් තමයි මේ හෙළ වෙදකම පටන් ගත්තේ. ඉතින් මේකට කාලයක් සහ වකවානුවක් කියන්න බෑ. හැබැයි අනිකුත් වෛද්‍ය ක්‍රම වලට අවුරුදු 400යි නැත්නම් අවුරුදු 2000යි ඔය වගේ තමයි පැරණි. හැබැයි මේ හෙළ වෙදකම කියන එක සිංහල ජාතියේ ඉපදීමත් එක්ක මේ හෙළයන්ගේ ඉපදීමත් එක්ක තමයි මේ හෙළ වෙදකම ආවේ. ඉතින් මේක ගොඩාක් කට්ටිය අද පටලවාගෙන තියෙනවා ආයුර්වේද වෙදකමත් එක්ක. මේ ආයුර්වේද වෙදකමයි හෙළ වෙදකමයි කියන්නේ එකක් කියලා නෑ. ඒතකොට ආයුර්වේද කියන වෙදකමට දේශීය චිකිත්සා කියලා ක්‍රමයක් එහෙනම් ගන්නන්න අවශ්‍යත් නැහැ. එතකොට පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික වෙච්ච වෛද්‍ය ක්‍රමයක් තමයි මේ හෙළ වෙදකමේදී තියෙන්නේ. ඉතින් මේ හෙළ වෙදකම තමා පේනමානයේ තියෙන බෙහෙත් ඖෂධ තියෙනවා නම් ඒ බෙහෙත් ඖෂධ තමන්ගේ යම්කිසි ආබාධයකට හෝ වෙනත් රෝගියෙකුගේ යම්කිසි ආබාධයකට ඒක ප්‍රතිකාරයක් හැටියට යොදා ගන්නවා නම් එතනින් තමයි හෙළ වෙදකම පටන් ගන්න. ඉතින් මේකට වකවානුවක් කියන්න බෑ. ලෝකේ පටන් ගත්ත දවසේ සිට තමයි මේ හෙළ වෙදකම එන්නේ. ඉතින් දැනට අපි කියනවා තරුබලි මහා සම්මත මනු රාවණ ඔය
රජවරුන්ගේ පටන් ගැනීමත් එක්ක මේ හෙළවෙදකම ආවගෙන හැබැයි මම හිතන විදිහට මේ ලෝකේ පටන් ගැනීමත් එක්ක තමයි මේ හෙළවෙදකම එන්නේ. දැන් වෙද මහත්තයාගෙන් මේ කාරණාව ස්මතු වෙනකොට හෙළවෙදකම කියන කාරණාව දැන් වෙද මහත්තයා මේක ඉපදෙනකොට අරන් ආපු එකක් නෙවෙයිනේ මේ දැනුම. කොහෙන්ද මේ දැනුම වෙද මහත්තයා? හැබැයි මෙහෙමයි තමයි. මේක ඉපදිනකොට ගේන්නේ නැහැ. හැබැයි එකම දේ තමයි මේකෙදී මිනිස්සු මේක අතිශෝක්තියෙන් හිතන්න පුළුවන් මම මේ කියන දේත් එක්ක. එකක් තමයි මේක ආත්ම ගානත් තිස්සේ තමා ධානය වඩමින්. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් වෙච්චාම වෛද්‍යවරයාගේ ධානය ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ හෙළවෙදකම කියන්නේ තමා මේ අතීතයේ තියෙන දේවල් අමතක කිරීම සහ අනාගතයේ තියෙන දේවල් අමතක කර වර්තමානයේ තියෙන දේවල් අමතක කරලා පස්සේ තමාට විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක කවුරුත් දන්නා භවනා යෝගීව ඉන්න පිරිස්. ඉතින් එහෙම සම්බන්ධ වුණාට පස්සේ අපිට කියලා ඒක යම්කිසි විෂයක් ඔස්සේ මේ මුළු විශ්වය පුරාම අපිට තොරතුරු අරගන්න පුළුවන්. ඉතින් මේක පොඩි දෙයක් නෙමෙයි. මේක අනිත් වෛද්‍ය ක්‍රම වලට වඩා විශේෂ වෙන්නේ මේ හෙළවෙදකම කියන දේ එන්නේ ආධ්‍යාත්මික ශක්තියත් එක්ක. ඉතින් මේ ආධ්‍යාත්මික ශක්තිය අද ඊ ගොඩනගාගත්ත එකක් නෙමෙයි. ආත්ම ගානත් තිස්සේ මිනිස්සු ගොඩනගාගත්ත දෙයක්. මේකට හොඳම සාක්ෂියක් තමයි මම සටන් කරුවේ. මම අංගන් සටන් කරුවේ. මේ අංගන් සටන් කලාව තුලදී අපේ මේ කඩු තියෙනවා. පරණ කඩු. ඉතින් මේ කඩු කියන්නේ අපේ ජීවිතය හා මේ අපි සම්බන්ධ ආරක්ෂා කරන දෙයක් අපි ඒක. පණ වගේ ආරක්ෂා කරන දෙයක්. ඉතින් මේ කඩුවට රෑ 9න් පස්සේ අපි කඩුව පේ කරනවා යම්කිසි දිනකදී මා මිය ගියාට පස්සේ යම්කිසි මතු දිනකදී හෝ ආත්මයකදී මම මේ විශ්වයට ආවොත් මේ කඩුව මා තුළට එන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ වෙදකම. මේ වෙදකමේ අපි ගොඩනගා ගන්න මේ ශක්තිය සහ මේ පින් බලය ආත්මයක් පාසා අපිත් එක්ක කැරි කැරි කියනවා. ඉතින් වෛද්‍යවරයෙක් වුණාට පස්සේ ඒ කාල වකවානුව ආවට පස්සේ තමාම ඒ සබා ධර්මයෙන් නගාගත්ත ඒ ශක්තියෙන් ඒ වෛද්‍යවරයා ඉස්මතු වෙන්න ගන්නවා. ඉතින් ඒක ඉගෙනගත්ත දෙයකට එහා ගිය ආධ්‍යාත්මික පැත්තක් තියෙන මේ හෙළවෙදකමේදී. ඉතින් මේකෙදී කාටවත් මයින්ඩ් බෑ කිසිම උපකරණයකින් මේක මේ මෙච්චර දැනුම් සම්භාරයක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැනුම් ගබඩාවක් වෙනවා හෙළවෙද මහත්තයෙක් කියන්නේ. ඒ කියන්නේ සර්වාංගව ඕනම රෝගයක් සුව කිරීමේ හැකියාවක් ඒ වෙද මහත්තයට දෙනවා. ඒ කියන්නේ පරිසරයේ තියෙන ශක්තියත් එක්ක පරිසරයට ප්‍රධානම ආදරය කරන පුද්ගලයන්නේ හෙළවෙද මහත්තයා කියලා කියන්නේ. පරිසරය විනාශ කරන්නේ නැහැ. ගහකොළට ආදරය කරනවා, ගහකොළට වන්දනා කරනවා. මිනිස්සුන්ට ආදරය කරනවා, මිනිස්සුන්ට හොඳින් කතා බහ කරනවා. ඉතින් එහෙම ගුණාත්මක දේවල් තියෙන පුද්ගලයා තමයි හෙළවෙද මහත්තයා කියන්නේ. ඉතින් ඒ පරිසරයත් එක්ක ගොඩනැගිච්ච පුද්ගලයාට විශ්වයේ තියෙන මුළු ශක්තියම එතුමාට ගලාගෙන යනවා. ඉතින් ඒක මිනිස්සුන්ට සුවප කරන්න පුළුවන්. හැබැයි එකම අරමුණ තමයි මුදල් පසුපස හමා යන්නේ නැහැ. ප්‍රධාන වෙන්නේ ඒකයි. මුදල් පසුපස හමා ගියොත් මේ පරිසරයෙන් එන ඒ ආධ්‍යාත්මික ශක්තිය ලැබෙන්නේ නැහැ. ඔව්. ඉතින් ඒකත් එක තමයි මේ වෛද්‍යකමේ ඉදිරියට එන්නේ. දැන් වෙද මහත්තයාගෙන් අපිට එක කාරණාවක් එළියට ආවා අංගම්පොර සටන් කලාව. මම දැනගන්න කැමතියි වෙද මහත්තයා අංගම්පොර සටන් කලාව අපිට උරුම වෙච්ච දෙයක්නේ. අපි මේ හෙළව හැටියට අපිට උරුම වෙච්ච දෙයක්. අංගම්පොර සටන් කලාව ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඔබ ඒ සටන් කලාව ප්‍රගුණ කරපු කෙනෙක් හැටියට. අංගම්පොර සටන් කලාව ගැන දමිත් මෙහෙමයි අද නම් මේක ගොඩක්ම වෙලා තියෙන්නේ මේක ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ. හැබැයි මගේ ගුරුනාන්සලා ඉන්නවා. මම ඉගෙන ගත්තේ කඩුවෙල පොරතට අදන්ත මහන්තාරච්චි ගුරුනාන්සගෙන් සහ මගේ තවත් වෛද්‍ය ගුරුනාන්සලා කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මේ ශාස්ත්‍රය තුළදී මම ප්‍රවීණයෙක් බවට පත් වුණා. මගේ ශාස්ත්‍රයෙන් මම හරියාකාරව මම ඉගෙන ගත්තා. ඉතින් මේ සටන් කලාව කියන්නේ ලෝකයේ තියෙන විශිෂ්ටම සහ මාරාන්තිකම සටන් කලාව. මේක තීරණය වෙන්නේ නිලස්ථානත් එක්ක. ශරීරයේ තියෙන ප්‍රධාන නිලස්ථානත් එක්ක. ඉතින් මේක අපේ හෙළයන්ට විතරක් ආවිනික වෙච්ච සටන් කලාවක්. අද මිනිස්සු කරාටි ඉගෙනගෙන වූෂු ඉගෙනගෙන වෙනත් සටන් කලා ඉගෙනගෙන ව්‍යාපාර වශයෙන් මේක හම්බ කිරිල්ලක් නිසා. ඒ කියන්නේ මේ රාවණා අද බිස්නස් එකක් කළා තියෙනවා. අංගන් සටන් කලාවත් බිස්නස් එකක් කරගෙන මිනිස්සුන්ට වැරදි මත ඉදිරිපත් කර කර මේකෙන් හම්බ කරගන්නවා. ඉතින් ඒකෙන් මේකෙන් ලොකු හානියක් වෙලා තියෙන මේ සටන් කලාවට. හැබැයි ශනිකව සීනති කිරීමක්, වරු තුනෙන් වැටෙන්න ගහන එකක්, ඊට පස්සේ මාස 3යි, තප්පර 3යි, වරු 3යි ඒකෙන් සීනති වෙන්න සහ මරණයටපත් වෙන්න මේ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන අපිට විතරයි. ඒක අපිට අභිමානයක්. ඉතින් මම කියන්නේ මේ සටන් කලාව කියන එක මේ මුළු විශ්වය පටන් ගත්ත දවසේ ඉඳන්ම අපේ මේ අංගන් සටන් කලාව ආපු දෙයක්. මේකෙදී රාවණාගේ රජ කාලෙදී මහසෙන් දෙවියන්ගේ රජ කාලෙදී අපේ මේ සීතාවක රාජසිංහ රජුරන්ගේ කාලයේදී මේක ඉහළ තලයට ආවා.
ඔව් මං අහන්න යුගයෙන් යුගයට හිටියේ එනවා කාලෙන් කාලට මේක ඉස්මතු වේගන. මම වෙද මහත්තයාගෙන් අහන්න හිටිය කාරණාවක් තමයි මේ දැන් මෙතනට මේ ස්ථානයට ආවට පස්සේ මට දැනෙච්ච දෙයක් තමයි හරිම නිස්කලංක පරිසරයක් මෙතන. එතකොට මේ රාවණා රජුරෝ සම්බන්ධ කාරණාවක් මතු වුණා. මේ සටන් කලාව සහ මේ හෙළ වෙදකම සම්බන්ධව. රාවණා රජුරුවන්ගේ සම්බන්ධය මොකද්ද මේ හෙළ වෙදකම? මේකයි තමයිත් රාවණාට අපි වැඳ જાතිය. රාවණාට වැඳ නිසා තමයි අපි යුද දිනුවේ. හැබැයි අපේ ඒ පිළිරුව අද අරන් ගිහිල්ලා අද එංගලන්තේ තියෙන කෞතුකාගාරය. ඉතින් අපේ මේ මිනිස්සු ඊට පස්සේ තමයි මේ යුද්ධ ජයග්‍රහණයන් නැති වෙලා ගියේ අපේ මිනිස්සුන්ට. සුද්ධ අන්ත පරාජයක් වුණා මුල්ලේරියාවේදී. අද එතන පිස්සන් කොටුවක් හදලා දිනවා. සුද්ධා ඉස්මතු කරන්න පිස්සන් කොටුව මුල්ලේරියා කියන උන් පෙරදිච්ච තැන අද උන් ඒක වැහුවා පිස්සන් කොටුවක් හදලා. පිස්සන් කොටුවක් විදියට කරලා. ඉතින් මේකයි අපේ රටේ තත්ත්වය. අදවත් අපේ මිනිස්සු බලන්නේ නැහැ මේ තියෙන කෞතුක වස්තුන් ටික අරගන්න කිසිම මේ බලයේ ඉන්න පුද්ගලයන් පිරිස්. ඉතින් මම කියන්නේ මේ රාවණත් එක්ක මේක සම්බන්ධ වෙන්නේ කියන්නේ ප්‍රධානයෙන්ම අපි වන්දනාවක් කරන්නේ රාවණාට මේ සටන් කලාව තුළදී. ඒ කියන්නේ අපිට ඈත ඉතිහාසයකදී හම්බෙන්නේ මේ රාවණා කියන රජුරු මීට ඒ රාවණාට එහා රජවරු හිටියා. ඔය තරු රජුරු බලි රජුරු මහා සම්මත මනු ඊට පස්සේනේ රාවණා කියලා ඉන්නේ. ඉතින් මේ රජ කාලෙදි සටන් කරලා තිබ්බ හැබැයි අපිට හරි තොරතුරක් ඇතුව ගන්න පුළුවන් ඉතිහාසයක් තියෙන රාවණාගෙන් පස්සේ විතරයි. ඒක අපි රාවණා දෙවියෙක් හැටියට සහ රාවණා ශක්තිති රජෙක් හැටියට පිළිගන්නේ. ඉතින් රාවණාගේ ලොකු ශක්තිය මේකත් එක්ක තියෙනවා. රාවණාට වන්දනා කරන පිරිස් පුද්ගලයන්ගේ යම්කිසි ලොකු බලයක් ගොඩනගෙනවා. ඉතින් මේ මිනිස්සු මේ රටේ යම්කිසි ක්‍රියාවක් සේවයක් සිදු කරන කට්ටිය. කොච්චර මේක වහන්න දුවත් මේක වහන්න බෑ තමයි. රාවණා නැගිටිනවා කියන්නේ මේකට. රාවණා නැගිටින කවදාවත් රාවණා නැති වෙච්ච තැනින් උඩට එන්නේ නැහැ. රාවණා බිහි වෙලා යන්නේ රාවණාගේ ශාස්ත්‍රය. රාවණාගේ ශාස්ත්‍ර 10කට වැඩි තිබුණා. මේ ශාස්ත්‍ර 10 නැගිටීමක් තමයි මේ රාවණාගෙන් වෙන්නේ. ඒක තමයි මේ ඉස්මතු වෙගෙන එන්නේ. ඉතින් මේ සටන් කලාව කියන්නේ එක දෙයක් විතරයි. සටන් කලාව වෙදකම එක දෙයක්. එක දෙයක්. ඊට එහා තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේක රාවණාගෙන් පටන් ගත්තා කියලා කියන්නේ මෑත කාලයේ මේ සටන් කලාවත් එක්ක වෙදකමක් තිබුණේ නෑ තමයි. ඔව් මේ සටන් කලාව මම ඉගෙන ගත්තට පස්සේ වෛද්‍ය විද්‍යාවත් මම මේ වෛද්‍ය ශාස්ත්‍රය මම ඉගෙන ගත්තා. ආයුර්වේද ගියා. ඊට අමතරව මගේ පරම්පරාවෙන් ආපු වෙදකම තිබුණා. 100කින් ආපු. ඉතින් මේ දේවල් මම ඉගෙන ගත්තා. ඉතින් ඉගෙනගෙන මම වැළුවේ ගොඩාක් මිනිස්සු ලෙඩ වලට බෙහෙත් නැහැ කියලා මැරිලා යනවා තමයි. ඔව්. ඉතින් මට හෙලේක් හැටියට කොන්ද කිලින් තියන් ඉන්න මිනිස්සෙක් හැටියට මට මිනිස්සු ලෙඩ වලින් ලෙඩ වෙලා මැරෙනවා බලන්න බෑ තමයි. ඉතින් මම ඒකට මම කල්පනා කරා කොහොමද මේ මිනිස්සුන් මේකෙන් බේරගන්නේ කියලා. එතකොට මම කල්පනා කරද්දි මට තේරුණා බෙහෙත් ඖෂධ ගැන යම්කිසි දැනුමක් තියෙනවා. ඒ කියන්නේ ਸਰව සම්පූර්ණව අපි දැනුම් සම්ප්‍රදායක් නැහැනේ. අපිට හැමදේම බෙහෙත් ඖෂධ දවසින් දවස අපි දැනුම් වෙනවා. ඉතින් බෙහෙත් ඖෂධ ගැන දැනුමක් තියෙනවා නම් ඒකේ ගුණාගුණ ගැන දැනුමක් තියෙනවා නම් මේ ඕනම ලෙඩක් පුද්ගලයාගේ නිරීක්ෂණය කරලා ප්‍රතිකාර කරා නම් ඒ කියන්නේ පරීක්ෂණාත්මක ප්‍රතිකාර කරා නම් මේක සුව කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම අර කිව්වේ අංගන් සටන් කලාවත් එක්ක වෙදකමක් එන එක සාක්ෂියතුව හොයන්න තිබුණේ නැහැ. ඔව්. පස්සේ මම කල්පනා කරා දැන් මේ සටන් කලාව භාවිතා කරන්නේ මිනිස්යන්ගේ හානියක් සිදු කරන මිනිස්යන්ට. ගොඩක් ප්‍රධානයෙන්ම මේ නිල ශාස්ත්‍රය සහ ආයුධ වර්ග අරගෙන මේවා මේ හැම උපකරණයකම මිනිස්සුන්ට හානියක් කරන්නේ. නිලස්ථාන වලට හානියක් කරන්නේ. ඉතින් මේක යොදා ගන්න පුළුවන් නේ ප්‍රතිකාරයක් හැටියට. මේ මිනිස්සුන්ගේ තියෙන මේ මෑත කාලේ තියෙන රෙටෝ වලට ඉතින් ප්‍රධානම දේ තමයි මේ ප්‍රෙෂර් පොයින්ට් මේ නිලස්ථාන හරහා තමයි මේ ස්නායු හරහා තමයි මේ ලෙඩ රෝග හැදෙන්නේ. ඒවා අවහිරතාවයෙන් නිසා. ඉතින් මේවා ප්‍රකෘතාවයට පත් කරන්න පුළුවන් අර නිලස්ථාන යොදාගෙන. ඉතින් මම මේ සියලු සටන් කලාවට භාවිත කරන ආයුධ වර්ග 21කින්ම මම අලුත් නිර්මාණයක් කරා. අලුත් වෙදකම මම හැදුවා. ඊට පස්සේ ඒ නිලස්ථාන භාවිතා කරමින් මම ප්‍රතිකාර කරන්න ගත්තා. ඒක අති සාර්ථක වුණා. ඔව්. හොඳ කරන්න බෑ කියන ලෙඩ ඕන එකක් හොඳ කරා. එකක් තමයි මම මේ හිටපු කෝණෙන් එළියට මම පැන්නා. ප්‍රධානම මම කියන්නේ මම අර ඉන්න වෛද්‍යවරුන්ට මේ ලෝකයේ තුල කර නොහැක්කක් නැත. එකක් තමයි අපි ඉන්න කෝණයෙන් පයින්න ඕන. එකක් අපි පාරම්පරිකව එන කෝණෙන් එළියට පැන්නොත් මේ යුගයේ තියෙන පිරිස් වලට අපිට බෙහෙත් කරන්න මොන වෛරස් රෝගයක් ආවත් මොන දේ කරත් බෙහෙත් කරන්න පුළුවන්. ඒකෙන් තමයි සාර්ථක වුනේ. ඉතින් ඒකෙන් තමයි රෝහලෙන් ප්‍රතික්ෂේප කරන දවසින් දෙකෙන් මැරෙනවා වගේ රෝගීන් සුව කරේ. ඊට අමතරව යම්කිසි රෝගයක් මේ ලෝකෙට අලුතෙන් රෝගයක් ආවා නම් ඒකට ප්‍රතිකාර දුන්නේ ඒකෙන් තමයි. ඉතින් අලුත් දෙයක් නෑ. ඔක්කොම මිනිස්සුන්ට හැදෙන රෙට රෝග වලට ප්‍රතිකාර මේ රටේ තියෙනවා. දමිත් මේ පරිසරය තුල තියෙන හැම ගහකොළම මේ ප්‍රතිකාර. ඉතින් මේවා අතීතයේ අපේ මිනිස්සු ආහාර හැටියට ගත්තා. ආහාර හැටියට ගත්තේ ශරීරයට ඖෂධයක් කියලා හිතාගෙන.
හැබැයි අද වැඩේ වෙලා තියෙන අද මිනිස්සු ආහාර හැටියට ගන්න වහ. අතීතයේ ගත්තේ බෙහෙත් ඖෂධ හැටියට. ඔන්න ඕකයි ගැටලුව වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි මේ වෙදකමේ මේ විශ්වජනක දේවල් වෙන්නේ මේ රාවණාගේ තියෙන සම්බන්ධෙත් එක්ක. රාවණාට වඳින්න තු කවදාවත් මේ වෙදකම කරන්න අපහසුයි. වෙදකම කරන්න පුළුවන්. හැබැයි අර විශ්වයෙන් එන ශක්තිය එන්නේ රාවණා හරහා තමයි. මෙතන ලොකු නිර්මාණයක් තියෙනවා. මහසෙන් අරණ වෙදමැදුර. මහසෙන් අරණ වෙදමැදුර නිර්මාණය වෙන්නේ කොහොමද? මට මගේ පියාණන්ගේ මරණයත් එක්ක මට මේ සියලු දේවල් මට ආශාවක් නැතුව ගියා. මම ප්‍රතිකාර කරන කාලය තුල තමයි මගේ පියාණන් නැති වුණේ. හදිසි අනතුරක් වෙලා. මම හැමතිස්සෙම මම හිතුවේ මම කල්පනා කරේ මිනිසුන්ට මේ සහ මේ රටට සේවයක් කරන්න ඕන කියලා. ඉතින් මේකෙදී මම ගොඩක් වෙලාට කල්පනා කරපු දෙයක් තමයි මිනිස්සුන්ට දමිත් සල්ලි තියෙන මිනිස්සු ගිහලා බෙහෙත් කරගන්නවා. කොහෙන් හරි බෙහෙත් කරගන්නවා. පිටරට හරි යනවා. හැබැයි අසරණ දුප්පත් මිනිස්සු මේ රටේ ගෙවල් වල එක තැන් වෙලා මැරලා යනවා. ඉතින් මේ මිනිස්සුන්ට බෙහෙත් කරගන්න තැනක් නැහැ. මේ මහසෙන් අරණ කියන වෙදමැදුර හැදුනේ මේක වෙද ගෙදරක්. අතීතයේ මම වෙදගෙවල් මම දැකලා තියෙනවා. ඒ වෙදගෙවල් වලට ගියාම හැමෝම බෙහෙත් කොටාගෙන ඊට පස්සේ වෛද්‍යවරයාට රෝගියා සුවපත් කරාට පස්සේ එක්කෝ වරක කෑල්ලක් නැත්නම් තමගේ කුමරෙන් ගන්න හාල් ටිකක් එළවලු ටිකක් තමයි පළතුරු ටික තමයි ගිහිල්ලා දෙන්නේ. නැත්නම් බුලත් පිට මුදල් ගන්න දෙනුවක් තිබුණේ නැහැ. මුදල් තිබුණේ නැහැ. ඉතින් එහෙම දෙයක් තමයි. ඒ කියන්නේ මිනිස්සු හැමෝම සතුටින් සහයෝගයෙන් ප්‍රතිකාර කර ගන්න තැනක් තමයි වෙද මැදුර වෙද ගෙදර කියන්නේ. ඉතින් මේ වෙද මහත්තයා කැලේට ගිහිල්ලා බෙහෙටිය කඩන් ආවිලා බෙහෙටිය කරන ඉතින් සුන්දර ඒක දෙයක්. ඒ කියන්නේ ඒක සුන්දර අත්දැකීමක්. ඉතින් මටත් ඕන එහෙම වෙද ගයක් නිර්මාණය කරන්න. ඉතින් මේකෙදි මම කල්පනා කරා මගේ මිනිස්සු මම හැමතිස්සම කියන මගේ මිනිස්සු කියලා. ඒ කියන්නේ මට කැක්කමක් තියෙනවා තමයි ඒකයි. ඉතින් මේ මගේ මිනිස්සුන්ට බෙහෙත් කරගන්න ඕන තැනක් නොමිලේ බෙහෙත් කරගන්න ඕන තැනක් සල්ලි යන්නේ නැතුව මට නිර්මාණය කරන්න ඕන. ඉතින් ඒක නිසා මම මේකෙදි මහසෙන් අරණ වෙදමැදුර තුළ මම රෝහලක් නිර්මාණය කරා. දැනටත් මේක හදාගන්න නම් මට ගොඩාක් කට්ටිය උදව් කරා මාගෙන් ප්‍රතිකාර කරගන්න සහ මේ මාධ්‍ය ජාලා වලින් මාව දැකපු කට්ටිය මා තුළ විශ්වාසයක් ඇති කළා. රෝහල මට දැනට 60ක් විතර වැඩ අවසන්. ඔය ඉතින් මේක තමයි ලෝකයේ සහ ආසියාවේ තියෙන එකම රෝහල නොමිලේ බෙහෙත් කරගන්න පුළුවන් රෝහල. දුප්පතාගේ එකම රෝහල. ඉතින් මට තව ඕන වුණා දමිත් මේ මහසෙන් අරණ වෙදමැදුර තුළ මේ පාසල් දරුවන්ට දෙන්න ඕනේ අධ්‍යාපනයක්. අධ්‍යාපනයක් කියන්නේ දැනුවත්භාවයක් දෙන්න ඕනේ අපේ මේ බෙහෙත් ඖෂධ ගැන. දැන් දමිත් මම පාරක ගමන් කරනකොට මට පේන්නේ හැමතිස්සම බෙහෙත් ඖෂධ. එක ගහක්වත් මට විනාශ කරන්න බෑ. හැබැයි අපේ මිනිස්සු අද යම්කි මොකක් හරි පිහියක් ගත්තොත් නැත්නම් තනවල කපන මැෂින් එකක් ගත්තොත් සම්පූර්ණයෙන්ම තියෙන දේවල් ටික විනාශ කරලා දානවා. හැබැයි මේ මිනිස්සු දන්නේ නැහැ මේවා බෙහෙත් ඖෂධ කියන එක. එකක් තමයි මට පොඩි කාලේ ඉඳන් මට මගේ සීයලා මගේ මාමලා මගේ මුතුන් මිත්තෝ මට දුන්න දැනුම තිබුණා බෙහෙත් ඖෂධ හඳුනා ගැනීම සහ බෙහෙත් ගස් වලට ආදරය කිරීම. ඉතින් ඒකෙදි මම දන්නවා බෙහෙත් ගහ කියන්නේ මොකක්ද කියලා. අද ප්‍රධාන දේ තමයි අපේ මේ ඉන්න වෛද්‍යවරුන්වත් බෙහෙත් ගස් අඳුරන්නේ නැහැ. ඔව්. ඉතින් මට ඕන වෙලා තිබුණ එකම දේ තමයි පාසල් ළමුන් එක ළමයෙකුට ගස් 5ක් හරි මට කියලා දෙන්න ඕනේ මේකේ ගුණාගුණ මොකක්ද කියන එක. කවදාවත් දමිත් මම අර හෙළවෙද මහත්තයෙක් මුදල් පසුපස යන්නේ නැහැ කියන්නේ මම ගිහිල්ලා ගහක් ගස් කඩා ගන්නවා. මේ ගස් උගුල්ලගෙන එනවා. උගුල්ලගෙන ඇවිල්ලා මෙහි බෙහෙත් ඖෂධ වලට අරගන්නවා. කවදාවත් මට ගහක් කියලා නැහැ දමිත් මට මෙච්චර මුදලක් දීලා යන්න කියලා. ඔව්. දැන් අපේ මිනිස්සෙක් අපි යවුවොත් බෙහෙත් ඖෂධයක් ගලවන්න වටිනාකමක් දන්නේ නැති මිනිස්සයා මුළු තියෙන ඔක්කොම ටික ගලවගෙන එනවනේ. මුළු පඳුරම ගලවගෙන එනවනේ. ඒක ආරක්ෂා කරන්නේ අපි ගියා නම් පොඩි අතු කෑල්ලක් අරන් එනවා ගහට වැඳලා. නිකන් නෙමෙයි ගහට වැඳලා පානපත්තු කරලා තමයි ඒක අරන් එන්නේ. ගහක පොත්තක් ගෙවුවනම් පොත්ත ගහන විදිහක් තියෙනවා. ඒ පොත්ත ගහලා ඉවරලා මඩ ටිකක් ගාලා ඉවරලා ගහට වන්දනා කරලා තමයි මේ අපි එන්නේ. හැබැයි අද ඒව නැහැ. ඉතින් ගහේ උපරිම ශක්තිය හම්බෙන්නේ ඒකෙදි. ඉතින් මම මේ කියන්නේ ගහ කවදාවත් කියන්නේ කොච්චර මේ ගහේ පොතු ගත්තත් ගහේ මුල් කපා ගත්තත් ගහ කවදාවත් කියන්නේ නැහැ දමි. මට මෙච්චර ගාණක් දීලා නැති කියලා. ඉතින් මේ පරිසරය ගොඩනැගිලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන රෙඩ රෝග වලට. මේ පරිසරයෙන් කවදාවත් මුදලක් ගන්න නැහැ. අපි බොන වතුර ටිකටවත් මේ එන ඔක්සිජන් ටිකටවත් අපිට මුදලක් ගන්න නැහැ නේද දමි. ඉතින් කොහොමද මේ වෙදකම මිල කරන්නේ? හැබැයි ඔක්සිජන් එපා කිව්ව රටක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඉහළ තලයේ ඉන්න මිනිස්සුන්ටවත් මේ පරිසරයේ වටිනාකමක් දැනෙන්නේ නැහැ. මොකද හේතුව අද මේ වෙනකොටත් අපි දන්නේ නැහැ ගස් කීයක් කැපෙනවද කියලා. නමුත් වෙද මහත්තයා කියන්නේ වෙනස්ම චරිතයක්. ගහට කොළට ආදරය කරන චරිතයක්. දැන් බටහිර වෛද්‍යවරුන්ට
හොඳ කරන්න බැරි ලෙඩ තියෙනවනේ. එතකොට මේ අමිල සංජය වෙද මහත්තයා කියනවා එතුමාට ඕනම ලෙඩකට බෙහෙත් තියෙනවා කියලා. මේ හෙළ වෙදකමේ ඇත්තටම බෙහෙත් තියෙනවද? අපි අහලා බලමු වෙද මහත්තයාගෙන්ම. මම මේ ප්‍රශ්නෙට යන්න කලින් මම කලින් මම අහපු ප්‍රශ්නේ පොඩ්ඩක් මම ඒක විසඳලා ඉන්නවා. ඉතින් මට ඕන වුණා මේ පාසල් ළමුන්ට මේ බෙහෙත් ඖෂධ ගැන අධ්‍යයනයක් දෙන්න. ඉතින් ඒකට මම වෙනම බෙහෙත් ඖෂධ උයනක් මම මෙහි පවත්වාගෙන යනවා. බෙහෙත් ඖෂධ දිනවා 3000ක් විතර. ඉතින් මේ ළමයි ගෙනල්ලා ළමයිට දැනුවත් දීලා පාසල් වල සහ පන්සල් වල මේ පිරිවෙන් වල පරිසර කමිටුව හදලා මේ ඖෂධ උයන් හදලා ඒ ගැන දැනුවත් කිරීමක් කරනවා. ඉතින් මේ හෙළ වෙදමැදුරු තුල තියෙන එක දෙයක් තමයි ඖෂධ උයන. ఔෂධ උයන අනිවාර්යෙන් වෙදමැදුරක අතීතයේ තිබුණා දැනුත් තියෙන්න ඕන. අනික තමයි අංගම්මඩුව. මේ සටන් කලාවත් එක්ක එන නිසා මේ වගේ මැටි පොල්ලතු වලින් නිර්මාණය වෙච්ච අංගම්මඩුව තියෙන්න ඕනේ අපේ සටන් ශිල්පීන් පුහුණු කරන්න. එකම දේ තමයි අද රටේ මිනිස්සුන්ට විනයක් නැහැ තමයි. ඔව්. මේ විනය හැදෙන්නේ සටන් කලාවෙන්. විනය සහ ගුරුවරයාට සහ තමාගේ ගුරුනාන්සේට ගෞරව දක්වන්නේ සටන් කලාවක් කරපු පුද්ගලයෙක් පමණයි. දැන් අද කාලෙ වෙද්දී අපේ ගුරුවරුන්ට ගුරු ගෞරවයක් නැහැ. ගුරු ගෞරවයක් නැත්නම් ඒ මනුස්සයට අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අංගම්මඩුවක් තියෙනවා. ඒ වගේම තමයි වෙනම මේ වෙදමැදුරට විශාල ශක්තියක් වෙනවා මේ දැන් අපි නිර්මාණය කරන බෝධි ප්‍රාකාරය. බෝධින් වහන්සේ වැඩමුවා අපේ භාවනා යෝගීන අපේ හාමුදුරුව චන්ද්‍රරත්න හාමුදුරුව අපේ ගාල්ලේ වැඩ ඉන්න මේ අපිව කොරන්ටයින් කරා මේ රටේ. එක දෙයක් තමයි කෙනෙහිලිකම් වැඩි. මේ කෙනෙහිලිකම් නිසා අපිව කොරන්ටයින් කරා කිසිම රෝගියෙක් නැතුව. ඊට පස්සේ කොරන්ටයින් කාලය ඉවරනත් එක්කම විශ්වයෙන් ලැබිච්ච ශක්තියක් තමයි බෝධින් වහන්සේ වැඩමවපු එක. ඉතින් අද බෝධින් වහන්සේ නිර්මාණය වෙනවා මෙතන එන මේ වෙදමැදුරට එන හැම කෙනාටම ඒ ශක්තිය ලබා ගන්න සහ වැදුම් බිදුම් කරගන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි මේ එකම දේ තමයි දමිත් දැන් ඔබහාමා සමවයස් කාලීන නිසා අපි පොත්පත් කියවලා තියෙනවා. අපිට දැනුමක් තියෙනවා. අපි සුභාෂිතයක් දන්නවා, සකස් කඩක් දන්නවා, ලෝවැඩ සංග්‍රහයක් කියන දෙයක් දන්නවා. ඔය නාමාෂ්ට සතකයේ ප්‍රත්‍යශක්තකයේ ද්විතිය සතකයේ කියලා ඒ පිරිවෙන් සහ ඒ පොත් ගැනත් අපි ලොකු දැනුමක් තියෙනවා. අපි ගොඩක් අපි පන්සලත් එක්ක හිටපු පුද්ගලයෝ. පන්සලේ අපේ හාමුදුරුවොත් එක්ක දැනුම අරගෙන අපේ ජීවිතේ ගොඩනගාගත පුද්ගලයෝ. ඉතින් අපි දන්නා මිනිස්සුන්ට ගෞරව කරන්න ඕන කාටද? ඊට පස්සේ මොන පරිසරයේද අපි සමාජයේද අපි හැසිරෙන්න ඕන කියන එක අපි දන්නවා. හැබැයි අද කාලේ පතපොත කියන හරි අඩුයි. අද කාලේ අලුත් නිර්මාණ බිහි වුණේ අලුත් ගායකයෝ බිහි වුණේ. ඉතින් මේ යන්නේ වැරදි පාරක. ඉතින් මේක හරි ගස්සවන්න ඕන නිසා මම හැදුවා දමිත් පුස්තකාලයක්. ඔව්. මේ පුස්තකාලේ මම හදන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කෙම ලොකුම පුස්තකාලය හැටියට. මේ එන මිනිස්සුන්ට නිකරුණේ ඉන්න අවශ්‍ය නැහැ. මේ වාහනවල ඉන්නවා බොරුවට ෆෝන් එකේ අම්මයි තාත්තයි දුවයි පුතයි ඔක්කොම එකට ඉඳගෙන ගේම් ගහනවා. ඉතින් මොකද්ද දමිත් මේ තියෙන රට තමයි රටට වෙලා තියෙන්නේ. මේ අපේ සංස්කෘතිය හැටිද මේ. ඉතින් මේක නැති වෙ කරන්න ඕනේ. ඒක නිසා තමයි මම මෙතෙන්ට එන පුද්ගලයන්ට පතපොත කියව ගන්න. ඊට අමතරව මම මගේ මේ තියෙන කුඹුරු මේ කුඹුරු වල මම වෙනම හදාගෙන යනවා මේ දේශීය හාල් මගේ රෝහලේ නවතින පුද්ගලයන්ට මම කන්න දෙනවා. කන්න දෙන්නේ දේශීය හාල් වහ නෙවෙයි. එකම දෙයක් තමයි මේ අපිට හාල් වර්ග 200ක් 2000 තිබ්බ જાතිය. අද වෙද්දී අපි කන්නේ පාකිස්තානයේ මේ එන හාල් වර්ග 3ක් 4ක් විතර. ඉතින් ඒකේ කිසි ගුණයක් නැහැ. කැන්සර් වලට වෙනම හාල් එකක්, දියවැඩියාට වෙනම හාල් එකක්, කුඩා දරුවන්ගේ ස්නායු පෝෂණය වෙන්න වෙනම මේ සුවඳිල් කියන හාල් එක. ඉතින් හොඳ සුවඳක් තියෙන ගහේ ඉඳන් සුවඳක් තියෙන හාල් එකක් අපිට තිබුණේ. අද ඒ වගේ දේවල් තියෙද්දි අපේ උන් මේ වහ හදනවා. ඉතින් මේ මිනිස්සුන්ව සුවපත් කරන්නෙත් මගේ මේ බටහිර වෙදකමේදී ප්‍රතික්ෂේප දරුවන් එනවා සෙන්සුරා දවසේදී. පොඩි සම්පත්තේ ඉන්න ඒ අංග විකල තත්ත්වයේ ඉන්න දරුවා. මේ ළමයිට මම කන්න දෙන්නේ මේ හාල්. ඒවෙන් තමයි මේ දරුවන්ගේ දැන් අද කතා කරන්නේ නැති ළමයි කතා කරනවා, ඇවිදින්න නැති ළමයි ඇවිදිනවා. ඒ මම දෙන ආහාර රටාවත් එක්ක තමයි අතේ තිබ්බ ආහාර රටාවත් එක්ක තමයි මේ ළමයිගේ සාර්ථකත්වයන් තියෙන්නේ. ඉතින් මගේ තියෙන කුඹුරු වලින් ඒ දේ කරනවා. මගේ වෙනම ගෙවත්තක් තියෙනවා වෙනම එළවලු හදලා ඒක සම්පූර්ණ කරන්නේ කාබනික පොහොර යොදලා ගන්න එළවලු. ඒකෙන් තමයි මේ පිරිස් වලට කන්න බොන්න දෙන්න හදන්නේ. ඉතින් ඒකත් එක්ක තවත් වැඩි දුර ආධ්‍යාත්මික පැත්ත වැඩි කර ගන්න ඕන නිසා මම වෙනම භාවනා කුටි මම මේ නිර්මාණය කරනවා. ඉතින් ඒකෙන් මිනිස්සුන්ගේ මෙතෙන්ට එන පුද්ගලයාගේ නිරෝගීතාවයත් එක්ක ආධ්‍යාත්මික ශක්තියත් වැඩි කරගෙන සමාජයට යන පුද්ගලයෙක් මම නිර්මාණය කරනවා. ඒ වගේම තමයි මා තුළ තියෙනවා පෞරාණික කෞතුක වස්තුන් රාශියක්. මගේ පරම්පරාවලින් මට ලැබිච්ච දේවල්. ඉතින් මේවෙන් මම ගොඩක් කරලා මම කරන්න හදන්නේ අපේ මිනිසුන්ට අභිමානයක්, අපේ මිනිස්යන්ට ඉතිහාසයක්
ගැන කියලා දෙන්න ඕන නිසා මෙතන මම කෞතුකාගාරයකුත් මම හදනවා. ඉතින් මේ සියලු දේන් සාර්ථක වුණ දෙයක් තමයි මේ වෙදමෙතුර කියන්නේ. මෙතෙන් එන පුද්ගලයෙකුට මානසික සහ ශාරීරික දියුණුව ළඟා කරගෙන එළියට යන්න පුළුවන්. ඉතින් මේ ව්‍යායාම ටිකක් කරගන්න පුළුවන්, පතපතක් කියව ගන්න පුළුවන්, තෙනම වැඩි කරගන්න පුළුවන්, ගහකට ආදරය කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ සියලු දේ මෙතනින් කරගන්න පුළුවන්. ඉතින් ඕකත් එක තමයි මේ මහසෙන් නරණ කියන දේ නිර්මාණය කරේ මම. මේ වගේ මම තව මේ පළාත් 24ම වෙදමැදුරවල් 24ක් මේ යන කලින් මම මේක නිර්මාණය කරනවා. ඒක මගේ අරමුණක් සහ මම ඒක යුතුයකමක්. ඉතින් දමිත් දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔයා අහපු මේ බටහිර වෛද්‍ය ක්‍රමයෙන් කොහොමද බෑ කියන ලෙඩ රෝග කොහොමද මේ සිංහ හෙළවද කීමේදී ඕන ලෙඩක් සූපත් කරනවා කියන්නේ. ඒක මම කලින්ම කිව්වේ ප්‍රශ්නේ. මේ ගහකොළ හැදිලා තියෙන්නේ මිනිස්යන්ගේ ලෙඩ රෝග වලට. එකක් තමයි අපි හසුරවන්න බපණයි තමයි. මම කොච්චර මේ අමිල සංජීව කියන නම මේ මුළු ලෝකෙටම දැන් විහිදිලා ඉවරයි. කොච්චර මම ප්‍රසිද්ධ වුණත් මගේ ජීවිතයේ අංකයක ඉන්නේ පරිසරයට. මාව හසුරවන්නේ පරිසරය. ඉතින් මම ඒ පරිසරයේ තියෙන බෙහෙතම අමුද්‍රව්‍ය හසුරවන්න පුද්ගලෙක් සාමාන්‍ය පුද්ගලෙක් පමණයි. ඉතින් මේ ලෝකයේ තුල මොකක් හරි ලෙඩක් හටගත්තත් ඒකට බෙහෙත් තියෙනවා. බටහිර වෙදකම කියන්නේ තාම පරිශනාත්මකව තියෙන වෙදකම. හැබැයි අපේ හෙළ වෙදකම කියන්නේ දවසින් දවස අලුත් වෙවි යන වෙදකම. දැන් අද බෙහෙත් කරපු බෙහෙත් ඖෂධ ඉගෙන නෙමේ හෙට බෙහෙත් කරන්නේ. හෙට අපිට අලුත් බෙහෙත් ඖෂධ දාන්න පුළුවන්. ලැබෙනවා. ඒ කියන්නේ එකම ශාකයක් නෙමේ දමිත් තියෙන්නේ. අපි දැන් උදු පීලේ ගත්තොත් යක් උදු පීලේ තියෙනවා, ඇත් උදු පීලේ කියලා තියෙනවා, මහ උදු පීලේ කියන උදු පීලේ වර්ග රාශියක් තියෙනවා. ඔව්. එතකොට හැම ගහකම දැන් බුලත් වර්ග ගත්තොත් බුලත් වර්ග 16ක් තියෙනවා. හැබැයි බටහිර වෙදකමේදී පෙන්ඩෝල් පෙත්තක් ගත්තොත් ඒක විතරයි. ඒක ඩෝස් එක විතරයි වැඩි කරන්න පුළුවන්. අපේ බෙහෙත් ඖෂධ එහෙම නෙමෙයි. නමුත් අපිට තමයි උදු පීලේ ගහ ගන්න පුළුවන් බඩේ අමාරුවට. විලම වේදනාව ගන්නත් පුළුවන්. සර්පෙක් කෑවොත් ඒක වේදන පුළුවන් විසනසන්න. අමිල පිත්ත රෝගයක් තිබුණොත් ඒකට භාවිත කරන්න පුළුවන්. ඉතින් එකම බෙහෙත් ඖෂධය කීප ආකාරකින් භාවිත කරන්න පුළුවන්. ඒ බෙහෙත අහන්නේ නැත්නම් ඊට වඩා එහා ගිය බෙහෙතක් හදන්න පුළුවන්. දැන් අපිට සාමාන්‍යයෙන් අපි ගමු ඉඟුරු කොත්තමල් ටිකක් සෙමට බොනවා කියලා. ඉතින් ඒ ඔක්කොම බෙහෙත් ආවරණය වෙන විදිහට ලොකු ශක්තියක් තියෙනවා දැත්තම යකිනාරංග. යකිනාරංග විතරක් බිව්වනම් හොඳටම ඇති. ඉතින් මේ හෙළවතකමේදී ඕනම දෙයක් කරන්න පුළුවන් බෙහෙත් ඖෂධ තියෙන නිසා. ඕනම ලෙඩකට බෙහෙත් තියෙනවා. ඉතින් මිනිස්යාගේ මේ තියෙන පංචස්කන්ධයෙන් එන සියලුම ආබාධ වලට ප්‍රතිකාර තියෙනවා තමයි. ඉතින් බෙහෙත් නැහැ කියන්න බෑ. එකක් තමයි බටහිර වෙදකම තාම පරිශනාත්මකව යන නිසා මේ ආයුර්වේද වෙදකමේදී යම්කිසි රෝග ප්‍රමාණයකට බෙහෙත් නැති නිසා හැබැයි මේ හෙළවතකමේදී බෙහෙත් තියෙනවා. කවදාවත් මේකට බෙහෙත් නැහැ කියන්න බෑ. මාගාවට එන ඕනම රෝගයක් මම සූපත් කරලා තියෙනවා. ඉතින් මට සාක්ෂි දිනවන තමයි මම මේ සියලු දේ කතා කරන්නේ මම සාක්ෂි ඇතුව. මම හොඳ කරලා තියෙන නිසා. මේ හැම දෙයකම හොඳ කරන්න බෑ කියපේවා මම හොඳ කරලා තියෙනවා. කොහොමද මම කරලා තියෙන්නේ? මේ පරිසරයේ තියෙන ශක්තිය නිසා. දැන් ශල්‍ය කර්මයක් කරන්න ඕන දේවල් අපි බෙහෙත් ඖෂධ යොදලා ඒවෙන් දිය කරලා අපි යවනවා. පිළිකා කියමුකෝ. මේ පිළිකා රෝගී තත්ත්වයන් අපි මේ තැම්බුම් හොද්දකින් යවනවා. ඉතින් මේ මිනිස්සුන්ට හරි හිතා ගන්න බෑ මේවා කරන්නේ කොහොමද කියලා. මේවා කරන්නේ ඉතින් මේ තියෙන විශ්වයේ තියෙන ශක්තියත් එක්ක. ඉතින් ඒකෙදි බෙහෙත් නැත්තේ නෑ ඕනම ලෙඩකට බෙහෙත් තියෙනවා තමයි. මේ ලෝකේ මොන ලෙඩේ අටගත්තා බෙහෙත් දැන් කොරෝනා කියන එක අපිට ඉගෙනුවද? අපි ඉගෙන ගන්න කාලේ. කොවිඩ් කියලා එකක් ඉගෙනුවේ නෑ. හැබැයි අපිට මේක සාමාන්‍ය සෙන ප්‍රතිශාවක් පමණයි. ඉතින් ඒක නිසා අපිට බෙහෙත් තියෙනවා. හැබැයි සුද්දට බෙහෙත් නෑ. සුද්ද හොයන්නේ කොවිඩ් කියන එකට බෙහෙත්. අපිට කොවිඩ් නෙමෙයි කොවිඩ් හා සමානයි සම්පූර්ණ රෝග ලක්ෂණ ටික ගිහිල්ලා ඒ පෙනාලු ටික පෝෂණය වෙන්න ඒ උරේ එන ආබාධ නැති වෙන්න සම්පූර්ණ අපිට බෙහෙත් තියෙනවා. ඉතින් කොවිඩ් එක මොන විදිහෙන් හැසිරුණත් අපිට බෙහෙත් තියෙනවා. ඉතින් මම අර කොවිඩ් කියන කාරණාවට මම එනවා. ඒක ප්‍රධාන වශයෙන් කතා කරන්න උන කාරණාවක්. දැන් මම මෙතනට උදේ එනකොට 7යි වෙලාව. වෙද මහත්තයා උදේ 5 වෙනකම්ම බෙහෙත් කරලා තියෙනවා. ජනතාව වෙනුවෙන්ම තමයි එතුමා ඉපදිලා ඉන්නේ. ඉතින් මම දැනගන්න කැමතියි මම දැකලා තියෙන දෙයක් තමයි මෙතනට ආවහන් පස්සේ වෙද මහත්තයා පාවිච්චි කරනවා අණ සහ කලාකිරිඤ්ඤ. ඊට අමතරව පාවිච්චි කරනවා හක් ගෙඩිය. කොහොමද මේ දේවල් වලින් මේ වෙදකම් කරන්නේ? මම අර දමිත් කිව්ව ඉස්සෙල්ලා සටන් කලාවට භාවිතා කරන ආයුධ වල විශේෂයෙන් මම බෙහෙත් කරනවා කියලා ඒක මගේ නිර්මාණයක්. ඒ කියන්නේ කොහෙවත් තැනක මේක නැහැ. ඒ කියන්නේ මගේ ගාවින් ඉගෙන ගන්න ගිය ගෝලියෝ ගාව විතරයි මේ ශාස්ත්‍රය තියෙන්නේ. ඉතින් මම හැමතිස්සෙම මම කල්පනා කරේ මේ සටන් කලාව භාවිතා කරන්නේ මනුස්සයෙකුට හානියක් කරන්න. ඉතින් මේකෙන් කොහොමද ප්‍රතිකාරයක් කරන්නේ කියලා මම මේ හැම දෙයකටම ප්‍රතිකාර කරනවා. ඊට වඩා ලොකු දෙයක් තියෙන්නේ මේ අතින් අල්ලනට වඩා මේ අණකින් සහ හක් ගෙඩියකින් ඇල්ලුවාම අර ස්නායු වල තියෙන පෝෂණ
ගුණය වැඩි වෙනවා. වැඩි වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේකෙන් මේ දේවල් කරන්නේ. සහ සටන් කලාවේදී මේ පහරක් එල්ල කරන්නේ මේ ආයුධයකින්. ඒ පහර ප්‍රතිකාරයක් හැටියට යොදන්න පුළුවන් දැනුමක් මට තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේකෙන් නිර්මාණයක් කරලා තියෙන්නේ. නරක පැත්තට වගේම හොඳ පැත්තට අපිට මේ දේවල් පාවිච්චි කරන්නට පුළුවන්. අපි මිනිස්සුන්ට හානියක් කරා වගේම මේ මිනිස්සුව ගොඩ ගැනීමේ හැකියාව මේ සටන් කලාවේදී කියලා දෙනවා. ඉතින් ඒක මම යොදාගත්ත ප්‍රතිකාර ක්‍රම හැටියට. ඒක මට ආවේනික ක්‍රමයක්. ආවේනික ක්‍රමයක්. පේනවනේ කරුණු කාරණා ගොඩක් එනවා. දැන් මේ මුළු ලෝකෙම වෙලාගත්ත කාරණාවක් නෙමේ COVID-19 කියන වසංගතය. දැන් මේකට නම් බෙහෙත් හේත් ගහනවා විදිනවා එක එක දේවල් කරනවා. හැබැයි වෙද මහත්තයා කියනවා වෙද මහත්තයා ගාව මේකට ප්‍රතිකාරයක් හරියටම තියනවා කියලා. ඉතින් මම මේ කරුණු කාරණා කියනවට වැඩිය ඇත්තටම ලේසි නේද වෙද මහත්තයාගේ මහන එක. වෙද මහත්තයා මොකද්ද මේ COVID-19 කියන වසංගතයට වෙද මහත්තයා ගාව තියනවා කියන මේ බෙහෙත? මම ඉස්සෙල්ලා කිව්වේ තමයි කොවිඩ් කියන්නේ අපිට සෙපතික්ෂා හා සමාන රෝගයක් කියලා. පෙලක් අය මේකට බයිනවා. ඒ කියන්නේ පෙලක් අය කොවිඩ් කියන වසංගතය ගැන කතා කරන්නවත් නමවත් කතා කරන්න බයයි. ඒ කියන්නේ මේ බහුජාතික සමාගම් සහ අනිකුත් ඉන්න පිරිස් කතා කරන්න කපටියෝ. ඒ කියන්නේ මේකෙන් හම්බ කරගන්න පුද්ගල ප්‍රමාණයක් ඉන්නවනේ. ඉතින් මේ මිනිස්සු මේ කතා කරන්නවත් දෙන්නේ නැහැ. මගේ වැඩසටහන් එහෙම තහනම් කරලා දැම්මා මේ කොවිඩ් ගැන කතා කරද්දී. ඉතින් ලංකාවේ වැඩිම ප්‍රමාණයකට බෙහෙත් ඖෂධ දුන්නේ මම. හැබැයි දමිත් එකම දේ තමයි මේක විශේෂත්වයක් වෙන්නේ මම තමයි නොමිලේ බෙහෙත් දුන්න පුද්ගලයා කොවිඩ් බෙහෙත් දුන්න පුද්ගලයා. ඒක ඊට අමතරව මම තමයි මේ රටේ තියෙන සියලුම රැල්වල් හොඳ මැඩ පැවැත්තුවේ සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මේ මම. බන්ධනාගාර රැල්ල බන්ධනාගාරය කිව්වම කොහෙද බන්ධනාගාරය? මහර බන්ධනාගාරයෙන් පටන් ගත්තා. මහර බන්ධනාගාරය කිසි කෙනෙක් වාර්තා වුණේ නැහැ. ඊට පස්සේ මගේ බෙහෙත් එක ඒ කියන්නේ ඔය මේ රටේ තව පැණියක් ඉදිරියට ගෙනල්ලා යම් කිසි බිස්නස් කාරයෝ ටික මම කියන්නේ බිස්නස් කාරයෝ ටික ගෙනල්ලා සම්පූර්ණම අපේ මේ හෙළවතකම කියන පල්ලෙහාට දැම්මා. ඉතින් ඒ කාලය වකවානුව තුළදී මේ මහර බන්ධනාගාරේ රැල්ලක් ආවා. හැබැයි එහෙම අයට ගමන කෙටි වෙද මහත්තයා? කෙටි. දැන් මේ පරිසරයෙන් එක තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ බන්ධනාගාර රැල්ල ආවා. බන්ධනාගාර රැල්ලේදී කිසි කෙනෙක් වාර්තා වුණේ නැහැ. මගේ බෙහෙත් ටික බීලා. ඒ කියන්නේ මහර බන්ධනාගාරයේදී පළවෙනි කොවිඩ් රෝගියා හම්බුනට පස්සේ SP මහත්තයා ජගත් වීරසිංහ මහත්තයා මට කිව්වා වේද මහත්තයා මට වගේ බෙහෙත් එක ඕනේ. එතුමා විතරයි මට කෙලින්ම කතා කරලා. එතුමයි අපේ වරුණ ජයසුන්දර මහත්තයා මට කිව්වා මේ බෙහෙත් ටික ඕනේ පොලිස් විශේෂකාර බලකායේ පිරිසට කියලා. මම දවස් 6ක් දුන්නා කිසි කෙනෙක් වාර්තා වුණේ නැහැ. ඊට පස්සේ ආදිරිපු වීදියේ මේ සම්පූර්ණ සාක්ෂි තියෙනවා. ඔව්. මේ තියෙන සාක්ෂි සම්පූර්ණම ආදිරිපු වීදියේ පොලිසියේ ඒ රැල්ල නැවැත්තුවා. ඊළඟට පොලිස් විශේෂ කොට්ටාසේ රැල්ල නැවැත්තුවා. ඊට පස්සේ ඔය මහර බන්ධනාගාරේ මට හම්බුණා ඒ අපේ ජගත් වීරසිංහ මහත්තයා මට කතා කරලා ඒ කිසි කෙනෙක් මම බෙහෙත් දුන්න කිසි කෙනෙක් වාර්තා වුණේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔගේ සම්පූර්ණ සාක්ෂි තියෙනවා. ඊට පස්සේ යාපෝස් එක නේවි එක ප්‍රධාන වෙන ජනාධිපති ආරක්ෂක අංශෙත් මගෙන් තමයි බෙහෙත් ගත්තේ. ඉතින් අදටත් මේ තුන්වෙනි රැල්ලෙත් මේ අද වෙද්දී අරලියගහ මන්දිරය තුල මගේ බෙහෙත් එකක් තමයි තැම්බෙන්නේ. හරිද? ඒ බෙහෙත් එකක් තම්බන මගේ බෙහෙත් එක. ඉතින් මම කියන්නේ මේකයි අපේ හෙළයන්ගේ ශක්තිය සහ මේ පරිසරයේ තියෙන ශක්තිය. ඉතින් මේ සියලු රැල්වල් මම නැවැත්තුවා. ඉතින් නැවැත්තුවේ මම මේ සල්ලි අරන් නෙමෙයි. හැමෝම දන්නවා මේ කිසිම රාජ්‍ය ආයතනයක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. මම සල්ලි අරන් මේ බෙහෙත් දුන්නේ කියලා. කිසි කෙනෙක් සල්ලි අරගත්තේ නැහැ. ඔක්කොම නොමිලේ දුන්නේ. ඒ වගේම තමයි කියන්න ඕනේ දැන් අපේ දේශීය වෛද්‍ය අමාත්‍යතුමා අපේ එන සිසිර ජයකොඩි අමිතුමා. හොඳම අමාත්‍යතුමයි. මෙතුමාගේ ගෙදරත් ඒ අපට ප්‍රදේශයත් ගෙවල් 90ක් විතර මේ කොවිඩ් කියන වසංගතයෙන් වෙලාගෙන තිබුණා. ඉතින් මේකෙදි මට බෙහෙත් කරන්න හම්බෙද්දී 9 දෙනෙක් පොසිටිව් වෙච්ච කට්ටිය හිටියේ. ඊට පස්සේ සම්පූර්ණ මේ පැත්තම නිරෝධානය කරලා තිබ්බා. පස්සේ මට කතා කරලා එමෙතුමාගේ ලේකම්තුමා බෙහෙත් ටික දෙන්න කියලා. මම බෙහෙත් ටික දුන්නා. දැන් දවස් 6න් කිසි කෙනෙක් නැහැ. ඊට පස්සේ සම්පූර්ණ මේ පැත්ත ඇරියා. පස්සේ ආයේ මට දුන්නා ඇට්ලස් එකේ 70ක් දුන්නා. බෙහෙත් කරන්න කියලා. කිසි කෙනෙක් වාර්තා වුණේ නැහැ. ඊට පස්සේ ආයෙ වැලිකඩ බන්ධනාගාරයෙන් 80ක් දුන්නා. කිසි කෙනෙක් වාර්තා වුණේ නැහැ. ඉතින් ඔය වගේ එකට මට දීලා මම ටෙස්ට් කරලා බැලුවා. ඉතින් ඒකෙන් මට ලොකු ශක්තියක් වුණා. හැබැයි දමිත් තාමත් මගේ බෙහෙත් එක පරිශන මට්ටමේ තියෙනවා. ඒ කියන්නේ රටේ පරිශන මට්ටමේ. ඒක තමයි වෙද මහත්තයා මම වෙච්චර ලක්ෂ 20කට අධි පිරිසකට මම බෙහෙත් කරලා ඉවරයි. හොඳ කරලත් ඉවරයි. කොවිඩ් හැදිච්ච මිනිස්සු සාක්ෂි ඇතුව 60000කට අධික පිරිසකට බෙහෙත් කරලා ඉවරයි. මේ සියලු වීඩියෝ සියලු සාක්ෂි තියෙනවා. අනික තමයි
මෙච්චර කරලත් මේ රටේ තාම හෙළවෙදකමට තැනක් නැහැ. මට ඕනේ මට දෙයක් නෙමෙයි අමිත් මේ හෙළවෙදකමට තැනක් දෙන්න. මං වගේ තව වෛද්‍යවරු ඉන්නවා. මට ඉරිසියාවක් නැහැ වෛද්‍යවරු. මට ඕනේ මේ රටේ ඉන්න වෛද්‍යවරු ඔක්කොම එකතු කරලා මේ රටට මොන වසංගතය ආවත් මේකට බෙහෙතක් දෙන්න. මාහා දක්ෂ මට වඩා දක්ෂ පිරිස් ඕන තරම් මේ රටේ ඉන්නවා. ඔව් මට පේන දෙයක් තමයි වෙද මහත්තයා මේ හෙළ වෙදකම ඉස්සරහට ගෙනියන්න පුදුම සටනක් දෙන්නේ. මම මෙතනට ආපු වෙලාවේ දැක්ක දෙයක් තමයි. ඇයි මෙහෙම තනියෙන් සටන් කරන්නේ? ඇයි හෙළ වෙදකම කරන තව වෛද්‍යවරු ඉන්නවනේ. ඉතින් මම සටන් කරුවෙක්නේ දමි. ඔව්. එකක් තමයි කොන්දක් තියෙන්න ඕනේ. කොන්දක් නැත්තම් කෙලින් හිට ගන්න බෑ. අපි හෙළියෝ කියන්නේ කොන්දක් තිබ්බ જાතියක්. ඉතින් මට කොන්දක් තියෙනවා. මම අනිත් මිනිස්සුන්ට කොන්දක් නැහැ කියන නෙවෙයි. හෙලෙක් හැටියට මම කියන්නේ කොන්දක් තියෙනවා. ඔව්. හරිද? කොන්දක් හදා ගන්නත් ඕන. හැබැයි ඒක කෙලින් තියෙනත් නැතිව ගොඩක් ඉන්නවා කොන්දක් හදා ගන්න ඕන. නැතු ඉස්සරහට යන්න බෑ. ඉතින් මම කියන්නේ මම මේක තනියම හරි මම දමිත් මම මේක ජාත්‍යන්තරයට මම ගෙනියනවා. ඒ කියන්නේ මම මැරෙන්න කලින් මේ රටේ හෙළවෙදකම කියන ඉහළ තලයටම ගෙනල්ලා තමයි මම මැරෙන්නේ. ආය අතීතයේ තිබ්බ ඒ යුගය මම මෙහාට ගේනවම තමයි. ඉතින් ඒක තමයි මම මේ ඉපදිලා ඉන්නේ. ඒක මම මේ දේ කරන්න හදන්නේ. මම කෙලින් මම වචන කියන්නේ මම මෙච්චර කතා කරන්නේ මට ඒක ශක්තියක් තියෙන නිසා. ඉතින් මට උදව් අවශ්‍යයි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ උදව් අවශ්‍යයි. කවුරු මට උදව් හම්බුණා නැතත් මම මේක කොහොම හරි මම ගෙනියන එක මම කිව්වේ දමිත් ඇහුවේ තනියම කොහොමද ගෙනියන්නේ කියන එක. මම මගේ ලේවලින් මම පොරොන්දු වෙලා මහසෙන් දෙයියෝ ඉදිරියේ මම පොරොන්දු වුණේ මම මේවා රකින්නවා කියන එකට. ඉතින් මම ජීවත් වෙලා ඉන්න කාලය තුලදී මම මේක කරනවා. ඉතින් ඒකයි මගේ ශක්තිය. ඉතින් මගේ ගුරුනාංශයේ බලයත් මට ලැබෙනවා. ඉතින් මේ මම කියන්නේ මේ රටේ කෙලවතකම ඉහළ තලයකට යන්න ඕනේ. දැනට බෑ කියන හැම රෝගයක්ම අපි හොඳ කරලා පෙන්නලා ඉවරයිනේ. ඉතින් මම කියන්නේ මේක ජාත්‍යන්තරයට යන්න ඕනේ. මේ මාධ්‍ය ජාල වලින් යන්නේ කුණුහරුපනේ මේ කතා කරන්න ඕනේ. අපේ මේ වැදගත් දෙයක් මාධ්‍ය වලින් කතා කරන එකයි තමයි මම හැමතිස්සෙම මම ඔයාටත් මම කිව්වේ මමත් එක්ක සම්බන්ධ වෙන්නම් කියලා. මට ඒ වගේ ඒ ಗುಣ ලක්ෂණ තිබුණ නිසා. ඔව් ඉතින් මට වෙන්නත් ඕනේ මේ සමාජයට සේවයක් කරන්න. ඔබේ පරමාර්ථයත් ඒකයි මගේ පරමාර්ථයත් ඒකයි. ඉතින් මේ කොවිඩ් කියන වසංගතේ මහා දෙයක් නෙමෙයි අපිට ඕන දෙයක් බෙහෙත් තියෙනවා. ඉතින් මම කියන්නේ මේ රටේ තියෙන සම්පත් එක්ක මේ බෙහෙත් ඔක්කොම මේ අවට තියෙන මේ කැලෙන්නේ මේ බෙහෙත් හොයන් යන්නේ. ඉතින් මට අපේ මේ වෙදමැදුර වැඩ ඉන්න අපේ කළුගල ගුණානන්ද හාමුදුරුවෝ විශාල සේවයක් කරනවා සහ කරා මේ කලින් කොවිඩ් හැරි වෙලත් මේ තුන්වෙනි රැල්ලෙත් බෙහෙත් ඖෂධ ටික හොයාගන්න. ඉතින් මේ බෙහෙත් ටික අපි තම මිනිසුන්ට දෙනවා. ඉතින් ඊට අමතරව ඕනම රැල්ලක් ආවත් මම අර බෙහෙත් ඖෂධ කීපයක් මම හදලා තියෙනවා. මම මාකට් කරන්න යන්නේ නැහැ. අවශ්‍ය මිනිස්සෙක් ඇවිල්ලා ගනි. අවශ්‍ය මේ ඉතින් මට ඕන විදිහට මම ගමින් ගමන ගිහිල්ලා මම වැඩසටහන කළා. මගේ බෙහෙත් මම නොමිලේ ලබා දෙනවා. ඔව්. ඒකයි මේ හෙළවෙදකමේ තියෙන ශක්තිය. දැන් පේනවනේ වෙද මහත්තයා මොනතරම් බැරෑරුම් කටයුත්තක්ද කරන්න කියලා. ප්‍රශ්න තියෙනවා වෙද මහත්තයාට ගණනාවක්. ඒවට විසඳුම් හොයාගන්නට තමයි අපි මේ වැඩසටහන් කරන්න පෙළඹුණේ. දැන් මගේ මාධ්‍ය ගුරුතුමන් හේමලලින් කන්වාරත්න මහතා නිරන්තරයෙන්ම මතක් කරනවා මට එතුමා කියලා තියෙන කාරණාවක් තමයි දමිත් හොඳම දේ කරන්න නරක දේ අතහරින්න. ඉතින් මෙහෙම කියද්දී මම හොඳම දෙයක් කරන්න තමයි වෙද මහත්තයාගෙන් වෙලාවක් වෙන් කරගෙන වෙද මහත්තයාව අල්ලගත්තේ. කතා කරන්නේ නැතිවම ඉන්න බැරි කාරණාවක් තියෙනවා. වෙද මහත්තයා ගාව ලොකු පිරිසක් ඉන්නවා. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ ලොකු වෙහසක් දරනවා වැඩ කරන්න. තෙල් බෙහෙත් ගාන්න මිනිස්සුන්ට ඒ වගේම බෙහෙත් කොටන්න වගේ ලොකු වැඩ කොටසක් තියෙනවා මෙතන. මට වෙද මහත්තයාගෙන් දැනගන්න කැමති දැන් 20කට අධික සේවක සංඛ්‍යාවක් ඉන්න වෙද මහත්තයා ළඟ වැඩ කරන. එයාලගෙන් ලැබෙන සහයෝගය කොහොමද? මෙහෙමයි දමිත් මේ මිනිස්සු මම සහෝදරයෝ හැටියට මම සලකන්නේ. ඉතින් මට හම්බෙන සේවය කියන්න බෑ. ඒ කියන්නේ රෑබ් දවාලක් නැහැ. කසාද බැඳපු කට්ටිය ඉන්නවා. ඉතින් ඒ ගෙවල් වලවත් තමන්ගේ දරුවෝ ගැනවත් බලන්නේ නැතුව මේ මිනිස්සු වෙනුවෙන් රෑබ් දවාල නැතුව වැඩ කරනවා. හරියට කන්න බොන්න නැහැ. ඉතින් මේ මිනිස්සු නිසා තමයි අද මම තැනකට ඇවිල්ලා ඉන්නේ. නැත්තම් මට කිසි දෙයක් කරගන්න මට තනි පුද්ගලෙක් හැටියට කරගන්න බෑ. ඉතින් විශාල ශක්තියක් ඇත්තටම තියෙනවා. ඉතින් මගේ ජීවිතයේ ගෞරවය ප්‍රදානීය යන තැනක් තමයි මගේ ඉන්න මේ පිරිසට. ඔව්. ඉතින් මම සේවකයෝ කියන්නේ ඒ මගේ සහෝදර පිරිස. මම හැමතිස්සම සහෝදරයෝ කියලා තමයි මම කියන්නේ. ඉතින් ඒ පිරිසත් එක්ක තමයි ලොකු ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට අර තව ඉස්සෙල්ලා කතාවට පොඩ්ඩක් තව එකතු කරන්න ඕනේ තමයි. මම සල්ලි පස්සේ ගියේ නෑ තමයි. මේ කොවිඩ් රැල්ල තුලදී මම විතරයි මේ ලංකාවෙම කසාය වට්ටෝරුවක් කියලා එළියට දැම්මේ.
කියලා මට අවශ්‍ය නැහැ. මට ආරංචියක් ආවා මේ කසාය වට්ටවරුවට මොකක් හරි අසාධාරණයක් සිද්ධ වුණා කියලා. අසාධාරණයක් කියන්නේ මේ ගොඩාක් බෙහෙත් ශාලාවල මගේ කසාය වට්ටවරු විකුණනවා. මුදලට විකුණනවා. ඒ කියන්නේ මුදලට විකුණනවා. මුදලට විකුණනවා. ඒ කියන්නේ මම නොමිලේ දෙනවා. ඒ මිනිස්සු මුදලට විකුණනවා. ඉතින් ඒ විතර නෙමෙයි පිටරට ප්‍රංශේ යුරෝ 40ට විකුණනවලු මගේ කසාය වට්ටවරු. කසාය වට්ටවරු. ඔව් එංගලන්තේ විකුණනවලු. ඉතාලියේ විකුණනවලු. ඉතින් මම කියන්නේ මේ දේවල් සල්ලි වලට දෙන්න එපා. මේක වෙද මහත්තයා කනගාටුවට කාරණාවක් නේ. ඔව් ඇත්තටම. මගේ නම විකුණලා අමිල සංජීවගෙන නම විකුණලා ගොඩක් වෙලාවට ලොකු බිස්නස් යනවා. ඉතින් මම ඒවට කිසි අවසරයක් දීලත් නැහැ. මම සම්බන්ධතාවය මං කියන්නේ මේ කරාට කමක් නැහැ තමයි. හරි විදිහට කරලා මේ මිනිස්සුන්ට සේවයක් කරන්න ඕනේ. ඒ යම් කිසි බෙහෙත් හොයාගන්න යන වීදමක් අරගෙන එහෙම කරාට ගැටලුවක් නැහැ. මං කියන්නේ කැමැතිම නැති දෙයක් තමයි මේක බිස්නස් එකක් වෙනවට. ඔව්. හැබැයි අපිට අර මහරගම නන්දන බෙහෙත් කලේ නම් ලොකු සේවයක් තියෙනවා අපිට. ඇත්තට මේ කට්ටිය නම් කරන ඒ කට්ටිය කිසි ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ තව අනෙකුත් තැන්වලදී රුපියල් 2500ට කසාය වට්ටවරු විකුණනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. රුපියල් 4000ට විකුණනවා. රුපියල් 10000ට විකුණනවා. මෙතනින් පැණි එක 1500ට අරන් ගිහිල්ලා මේ පැණි කාලා 1500ට අරන් ගිහලා එළියට යද්දි රුපියල් 10000යි 15000යි විකුණනවා. බැරෑරුම් කාරණා. ඔව්. ඇත්තට මේ වගේ බිස්නස් වලට මම කැමතිද කියන්නේ අපේ මිනිස්සු තමයි අපේ දේවල් නැති කරගන්නේ. ඉතින් මේකෙන් වෙන්නේ අපේ හෙළවෙදකමට හානියක් වෙන්නේ. මම අතුරු ප්‍රශ්නයක් අහන වෙද මහත්තයා මේ දැන් වෙද මහත්තයා කොරෝනා එකට දැන් මේ කොරෝනා කොවිඩ් මේ වසංගතයට පැණියක් නේ දෙන්නේ. ඊට අමතරව කසාය වට්ටෝරුවක් දෙනවා. දැන් මේ පැණියට ඇත්තටම වෙද මහත්තයාට වියදමක් යන්නේ නැද්ද? යනවා තමයි. ඒ කියන්නේ අධික වියදමක් යනවා. මම ඒකට මුදලක් නියම කරලා තියෙනවා. ඔය කාලක් 1500 කියලා කියන්නේ ඒකට පෙරුම් කායයන් සහ මී පැණි යනවා. ඉතින් මී පැණි අපිට හම්බෙන්නේ රුපියල් 2800 2000යි හම්බෙන්නේ බෝතලයක්. ඉතින් පෙරුම් කායයන් හම්බෙන්නේ දැනට කලින් අපි ගත්තේ රුපියල් 20000යි. දැන් ඊයේ අපි ගත්තේ 10500යි. ඉතින් ඒ කොච්චරද වෙද මහත්තයා? කිලෝ එක 10500. කිලෝ එකකින් ලොකු ප්‍රමාණයක් හදන්න බෑ තමයි. ඔව්. හරිද? ඉතින් මේ පැණිත් අධික වෙනවා. ඉතින් ඒක නිසා මේකට යන මුදල විතරයි අපි දාලා තියෙන්නේ. ඒකත් මිනිස්සුන්ට සේවයක් නිසා. ඉතින් ඊට කියන්නේ අපි පැණි අපේ දේශීය හෙළවදකමේදී නෑ. පැණි තියෙන්නේ ඔය බටහිර වෙදකමේදී. මිනිස්සු මේ අර පැණියට හොයන නිසා තමයි පැණි කියලා කියන්නේ. නැත්නම් මේක බෙහෙත් ඖෂධ. ඉතින් මම මේ කොවිඩ් වසංගතයේදී මම කසායක මම ඉස්සෙල්ලාම දුන්නා එළියට මේ කොවිඩ් එකෙන් ආරක්ෂා වෙන්න. කොවිඩ් වැළඳිච්ච සහ වැළඳිච්ච මිනිස්සුත් එක්ක ඉන්න සහ මේ රටේ තියෙන විශාල රැල්වල මම නැවතුවේ මගේ මේ පැණි මේ විස සමන කියන පැණිය. ඊට අමතරව මම ඕනම උණක්, ඒ කියන්නේ ඩෙන්ගු හා සමාන ඕන උණක් ආවොත් ඒකට වෙනම ඒත් පැණියක් හදලා දෙනවා උණ පැණිය කියලා. ඉතින් මේ විස සමන පැණිය මම හැදුවේ ප්‍රධාන දෙයක් තමයි කොවිඩ් වලට විතරක් නෙවෙයි. මේකට අමතරව තියෙනවා ශරීරයේ තියෙන ආසාත්මිකතාවයන්, ඇලර්ජි තත්ත්වයන් කියලා කියන්නේ. ඔව්. මේකට ප්‍රතිකාරයක් හැටියට යොදා ගන්නත් පුළුවන් මේ බෙහෙත් එක. ඊට අමතරව ICU වල ගොඩක් වෙලාවට මිනිස්සු මැරෙනවා දමිත් සර්පයෝ දෂ්ට කරලා. විස ඇතුළත් වෙලා. ඉතින් මේකෙදි මේ විස නසන්න ප්‍රධාන බෙහෙතක් හැටියට තමයි මේක නැවැත්තුවේ. සම්පූර්ණ සියලු මේ ඇට මිදුළු වල තියෙන විස පවා අයින් කරලා දානවා මේකෙන්. ඊට අමතරව මේ මත්කුඩු භාවිතා කරන පිරිස් වලට තියෙනවා සික් එකක් කියලා. ඒ කියන්නේ මේකත් ආසාත්මික ඇලර්ජි එකක්. ඉතින් ඒක අයින් කරන්නත් සමනය කරන්නත් පුළුවන් මේ පැණිය. ඔය ඉතින් ඊළඟට දෙවෙනියට තියෙන එක තමයි උණ නසන එක. මේකේ ඩෙන්ගු, මැලේරියා හා ඕන මොනකට භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව අපේ මේ පිළිකා රෝගීන්ට තියෙනවා ලේවල කවුන්ට් එක අඩු වෙන ගතිය. ඒක හදන්නත් පුළුවන්. ඊට අමතරව ලියුකේමියා ඕනම රෝගයකට මේක භාවිතා කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ ළඟදී හදපු එකක් තමයි ඒකත් කොවිඩ් වලට හදපු පැණියක්. මගේ හේරත් පැණිය කියලා මම ඒක නම් කරේ. මේකෙදි ඕනම තයිරොයිඩ් ග්‍රන්ථිය හා උගුර ආශ්‍රය තියෙන ඕනම රෝගයක්, සෙන්ගෙඩි, ගෙඩිබුඩ් වෙන්න පුළුවන්, මේ කොවිඩ් වගේ ඒවා වෙන්න පුළුවන්. ඕනම වෛරස් එකක් වෙන්න පුළුවන් අයින් කරන්න පුළුවන්. ඊට අමතරව තමයි තව ස්ප්‍රීතු එකක් හැදුවා. මේ ස්ප්‍රීතු එක අද වෙනත් වෛද්‍යවරු විකුණනවා රුපියල් 2500යි 4000යි කියලා. මම දාපු කසාය වට්ටෝරම ස්ප්‍රීතු එක විකුණනවා. ඉතින් ඒකයි අද රටේ තත්ත්වය. අපේ මිනිස්සු බිස්නස් කරන් තියෙන්නේ. මේ ස්ප්‍රීතු එක අපි දෙනවා ඕනම උගර ආබාධයක් ඕනම සෙම අමාරුවක් තියෙනවා නම් ඒක ශනිකව සුවපත් කරන්න. ඉතින් මගේ මේ බෙහෙත් බීපු කට්ටිය දවස් දෙකෙන් නෙගටිව් ගත්ත රිපෝට්ස් ඔක්කොම. දැන් කොවිඩ් හැදුන කට්ටියටත් ඔය බෙහෙත හරියනවද? කොවිඩ් හැදිච්ච අයට තමයි මේක හදලා තියෙන්නේ. හරියට. කොවිඩ් හැදිච්ච නැති කට්ටියට ආරක්ෂා වෙන්න මම කසායක සහ මේ පැණික දෙනවා. කොවිඩ් හැදිච්ච කට්ටියට මේ බෙහෙත් වර්ග තුනම දෙනවා. ඊට අමතරව තව ගුලියකකුත් මම හැදුවා. ඕනම වෛරස් රෝගයක් ආවොත් ඒක සමනය වෙන්න. ඉතින් ඒකත් කැන්සර්, ඒ කියන්නේ මේ පිළිකා තියෙන ඕන කෙනෙකුට භාවිත කරන්න පුළුවන්. ඉතින් මේවා විශේෂත්වය වෙන්නේ දමිත් මේ බෙහෙත් ඖෂධ නිර්මාණය වුණේ කොවිඩ් වලට විතරක් නෙවෙයි. මේ ලෙඩ රෝග ගණනාවකට. දැන් අනිත් මිනිස්සු කියන්නේ කොවිඩ් වලට විතරයි කියලානේ.
කොවිඩ් වලට විතරක් මේක එහෙම පැණියක් නෙවෙයි. එහෙම කන්න මේකයි මගේ බෙහෙත් බීපු කිසි කෙනෙක් අද වෙනතුරු පොසිටිව් වෙලා නැත්තේ. ඉතින් ඒකයි මම අභිමාණයෙන් හැමතිස්සෙම කියන්නේ මේ බෙහෙත් බොන්න මේ බෙහෙත් බීලා මේකෙන් ආරක්ෂා වෙන්න මොන වසංගතය ආවත් මේවා මට එකම දේ තමයි අපිට ඕනේ රට පෙරලන්න නෙමෙයි. රටේ ඉන්න ඒ බලධාරියට ශක්තියක් වෙන්න. ඉතින් මේ හෙළවෙදකම තුලින් යම්කිසි ශක්තියක් වෙනවා නම් අපේ ඉන්න රට බලධාරීන්ට ඉතින් ඒක අපේ රට ඉදිරියට ගෙනියන්න. මේ රට සංවර්ධනය කරන්න ලොකු සහයෝගයක් වෙනවා. ඉතින් ඒකයි මේ රටේ වෙන්න ඕන වෛද්‍යවරුන්ගෙන් සහ මේ ඉන්න පිරිස මම කියන්නේ එකම දේ මේ පරිසරයට ආදරය කරන පරිසරයත් එක්ක ගිය රටක් අපි. නැත්තම් මෙච්චර මේ එක ඉතුරු වෙන්නේ නැහැ. අනික තමයි නිදන් වස්තු ගණනාවක් තියෙන රටක් මේක. අද කොච්චර නිදන් විනාශ කරත් විශාල වශයෙන් තියෙන නිදන් විනාශ කරන්න බෑ තමයි. ඉතින් ඒකයි අද මේවා මේ විදිහට මේ රට මෙහෙම බේරිලා තියෙන්නේ. බුදුන් වැඩිය බිම. බුදුන් සිටිය බිම. ඉතින් ඒක නිසා මේක විනාශ කරන්න බෑ. ඒකයි අද කොච්චර මේ ලෝකයේ තුල මිනිස්සු ලක්ෂ සංඛ්‍යාත පිරිස් මැරුණා. අද තාම අපේ මිනිස්සු එච්චර මැරිලා නැහැ. ඉතින් මොන වසංගතය ආවත්. ඉතින් ඒකයි මම කියන්නේ අනික තමයි දමිත් ප්‍රධානයෙන් මතක් කරන්න ඕනදී කෝටි 14ක හිටපු රටක් මේක. කෝටි 14ක් කෝටි 14ක් හිටියා. දැනට ඉන්නේ කෝටි 2.5යි. ඉතින් ඒක ප්‍රධානම හේතුව තමයි අපේ මිනිස්සු කාලා තියෙන විස නිසා. නැත්තම් වෙල්ලස්සේ වෙල් ලක්ෂයක වැඩ කරන්න කොහෙද මිනිස්සු හිටියේ? ලක්ෂ මේ කෝටි 14ක් හිටියේ නැත්තම්. ඉතින් එහෙම රටක්. ඉතින් මම කියන්නේ මෙච්චර අභිමානයක් තිබ්බ මෙච්චර ඉතිහාසයක් තිබ්බ රටක ඇයි අපි මෙහෙම එන්නේ? අනික තමයි මේ හෙළවැදකමේදී ප්‍රධාන වෙන්නේ කෙම් ක්‍රම කියන ඒවා. කෙම්කම. වෛද්‍යවරු ගාවට යන්න ඕනේ නැහැ තමයි. සාමාන්‍යයෙන් අපේ මිනිස්සුන්ට දැනුම තියෙනවා නම් සාමාන්‍යයෙන් මේ බැල තැන ටික කහත් එක කොටලා බැඳ ගන්න පුළුවන් යම් කිසි තැල්මක් ආවොත් නැත්තම් මේ උලුක්කක් මොකක් හරි වුණොත්. හැබැයි එහෙම දැනුමක් සාමාන්‍ය කෙනෙකුට නැහැ නේද මහත්තයා දැන්. ඒක තමයි මම කියන්නේ. ඒක හදන්න ඕනේ තමයි. අපි අපේ දරුවන්ට අපි අනාගතේ හදන්න ඕනේ. අනික තමයි අපිට තුවාලයක් වුණා නම් අපේ අම්මලා බඳිනවා කුරුම් බැට්ටිය මේ උරච්ච කරලා බඳිනවා. නෑඹිලි උරච්ච කරලා බඳිනවා. ඉතින් ඒ දේවල් එන්න ඕනේ ඉස්සරහට. නැත්තම් බෝඹු ගහේ පොත්තක් අරගෙන දෙයිය මුලින් මේ ලුණුත් එක්ක උරච්ච කරලා නෑඹිලි උරච්ච කරලා ගන්නවා. මේවා එන්න ඕනේ ඉස්සරහට. මම කියන්නේ මේ අපේ සමාජයේ තිබුණ දේවල්. අනික මේ දියවැඩිය තත්ත්වයක් තියෙනවා නම් අපිට කන්න පුළුවන් මේ මිනිමල් කොළ 7ක් අරගෙන පොඩි කරලා වතුර දාලා රැයක් තියලා උදේට බොන්න පුළුවන්. ඒවෙන් සීනි පාලනය කරගන්න පුළුවන්. ඊළඟට මේ අධික තෙල එනවා නම් අධික උදරය ඉස්සරහට නෙලාගෙන එනවා නම් අමු කරපිංච කොළ 7ක් බත් එක කන්න පුළුවන්. මේ වගේ කෙමිකල් අපි ඉදිරියේදී අපි කතා කරමු. ඒ කියන්නේ මේවෙන් අපිට නිරෝගී කරන්න පුළුවන්. අනික ગેස්ට්‍රයිටිස් සත්‍ය මේ අමල පිත්ත රෝගයක් තියෙනවා නම් මිනිස්සුන්ට මේ ගොටුකල මිටක් අරගෙන මේ මිට කියන එක ප්‍රධාන වෙනවා අපේ මේ හෙළවතකීමේදී. අපි සාමාන්‍යයෙන් මිට කියන දේත් එක්ක තමයි මේ මාත්‍රාවල් එන්නේ. ඉතින් මේ ගොටුකල කොමාරික මදත් එක්ක කොටලා ඉස්මටික මිරිකලා අරගෙන මේකට ඉංගිනියට පිටි තේ හැඳි ටිකක් දාලා බොන්න පුළුවන්. විශේෂයෙන් මම මේ වාගේ මාධ්‍ය ජාලාවේ මම කියන දෙයක් තමයි. එකම දේ වතුර බොන්න. මැටි කලයක දාලා තියලා උල්පත් ජලය දාන අර මුට්ටියට දාලා රැයට දාලා තියලා උදේට ඇල වතුර කුරු 21ක බොන්න කටපුරවලා. කවදාවත් මේ සීනි කොලෙස්ටරෝල් ප්‍රෙෂර් තියවැඩියා මොනවත් හැදෙන්නේ නැහැ. කිසි දෙයක් හැදෙන්නේ නැහැ. ગેස්ට්‍රයිටිස් ආතරයිටිස් කියනවා කිසි දෙයක් හැදෙන්නේ නැහැ. දවල් බත් කනකොට අමු කරපිංච කොළ 7ක් ගන්න ශරීරය ගොඩාක් නිරෝගී වෙනවා. ඉතින් මම කියන්නේ මේ දේවල් කරන්න. මේ විශ්වයෙන් ලැබිච්ච දේවල් කරන්න. ඉතින් මේකයි වෙන්න ඕනේ. දැන් අමිල සංජීව වෙද මහත්තයා ලොකු වෙහෙසක් දරනවනේ මේ කටයුත්ත කරන්න. මට හිතෙනවා ඉදිරියේදී හෙළ වෙදකම සම්බන්ධව පාසලකුත් නිර්මාණය කරයිද කියලා. එතුමන්ට ඒ ශක්තියත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් වෙද මහත්තයා හොස්පිටලයක් පවත්වන්න යනවනේ. එතකොට ඒකට අපි හැමෝම ශක්තියක් වෙන්න ඕන. දැන් යම් ප්‍රමාණයකට හොස්පිටල් එකේ වැඩ කටයුතු අවසන්. නමුත් තව වැඩ කොටසක් තියෙනවා කරන්න. මම ඔබට පෙන්වන්න වැඩසටහනේදී දැන් මේ හොස්පිටල් එක නිර්මාණය කරන්න වෙද මහත්තයා අපේ මේ ලක්දිව ටීවී නරඹන ප්‍රේක්ෂකයන්ට පිටරට ජනතාවත් ඉන්නවා. අපේ රටින් එළියට ගිහිල්ලා රැකියාවල නිතන අපේ ලංකාවේ හෙළයෝ ඉන්නවා. ඕගොල්ලන්ට පුළුවන් ඕන වෙලාවක වෙද මහත්තයාට උදව් කරන්න. එතකොට මේ වැඩේ වෙද මහත්තයාට ඉතා පහසුවෙන් කරගන්නට පුළුවන්. දැන් වෛද්‍යතුමනි මට කියන්න දැන් මේ හොස්පිටල් එක හදන්න තව කොච්චර වගේ මුදලක් වැය වෙයිද? සාමාන්‍යයෙන් තමයි අපිට තව කොහොමත් ඇයි මේක ලක්ෂ 100කට ආසන්න මුදලක් කියයි. ඒ කියන්නේ දැනට මට ගිහිලා තියෙනවා ලක්ෂ 100ක්. ඔව් ලක්ෂ 67ක් විතර ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් මේකේ ඒ කොටේෂන් එක දීලා තියෙන්නේ ලක්ෂ 160කට. මේක මේ හෙළවෙදකම සම්බන්ධව අංග සම්පූර්ණ වෙද මැදුරක්. මම රෝහලක් කියන මම කැමති නැහැ. වෙද මැදුරක්. ඉතින් මේකෙන් සම්පූර්ණයෙන්ම කිසිම මුදලක් අය කරන්නේ නැහැ මනුස්සයන්ගෙන්. මේ පළාත් 24ෙම
අධ්‍යයන ස්ථාන 24ක් හදනවා මේ මිනිස්සුන්ට. ඒ කියන්නේ අපි මේ පාරම්පරික ඉන්න වෛද්‍යවරුන්ට සහ මේ පාරම්පරික හෙළවෙදකමට කැමැත්තක් දක්වන කට්ටියට. ඉතින් මේකෙදි හෙළවෙදකම උගන්වනවත් එක්කම එකක් තමයි බටහිර අනිත් වෛද්‍ය ක්‍රමත් අපි ගැන දැනුවත් භාවයක් ලබා දෙනවා. ඉතින් ලබා දෙන්නේ එකක් තමයි දැන් ගොඩක් වෙලාවට මේ අපේ ඉන්න කට්ටියට ගෝලයන්ට X-ray එකක් බලන්න. ඉතින් X-ray නම් බලන්න අවශ්‍ය නැහැ අපිට මේ නාඩි ශාස්ත්‍රයක් තියෙන නිසා. හරි නාඩි ශාස්ත්‍රයක් හා දේ ලක්ෂණ විද්‍යාවක් තියෙනවා. මේ මනුස්සයට කොතනද ගැටලුව කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ තර වගේ දේවල් පිළිබඳ අධ්‍යයනයක් ලබන්න ඕන නිසා ඒ අධ්‍යයනය අපි ලබා දෙනවා. ලබා දීලා මේ ඒ කියන්නේ හෙළ වෛද්‍යවරයා කියන පුද්ගලයා කිසිම දෙයකින් අඩුපාඩුවක් නැති ਸਰව සම්පූර්ණ පුද්ගලෙක් හැටියට අපි නිර්මාණය කරනවා. ඒකයි මේ ඉදිරියේදී අපිට මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ සහ ලෝකයට ජාත්‍යන්තරයට මේක ගෙනියන්න පුළුවන් නම් ඒක තමයි එකම දේ. අනික තමයි මේ මට්ටමින් අපිට ගෙනියන්න බෑ. තවත් මේක අලුත් කරන්න වෙයි. ඒ කියන්නේ අපි ලෝකේ පිළිගන්න විදිහට. ඒ කියන්නේ මේවට පිළිගැනීම අවශ්‍ය නැහැ. මේක අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 25000ක 30000ක අතීතයේ ඉඳන් මේවා ආපු නිසා ඉතින් මේවා තවත් පරීක්ෂණ කරන්න අවශ්‍ය නැහැ. පරීක්ෂණ වෙලා තියෙන්නේ. ඉතින් වෙලා තියෙන දේවල්. ඉතින් මේවා හොඳටම සාක්ෂි තියෙනවානේ. බටහිර දෙකමේදී 40%යි නම් තියෙන සාර්ථකත්වය අපේ 100%ක් තියෙනවා. අපි 120ට 220ක් ආවඩ ආයබෝවා කියන්නේ ඒකයි. ඒකයි. ඒ කියන්නේ අපිට ඊට වඩා ලොකු විශ්වාසයක් තියෙනවා. තියෙන නිසා. ඉතින් හොඳම දේ තමයි අපි ඔයගේ කර්තව්‍යයන් මේ රටේ මේ පළාත් විසිරෙන අපි කරනවා. ඉතින් ඒකට ලොකු ශක්තියක් කරන අපේ මේ වරිණාපා සෝමානන්ද අපේ හාමුදුරුවෝ, අගමැති උපදේශක අපේ හාමුදුරුවෝ සහ අපේ අගමැති ආරක්ෂක අංශයේ ප්‍රධානී කුණතිලක මහත්මයා, අපේ මේ පණ්ඩිත අමරදේව මහත්තයාගේ බෑනනුවන්, මගේ සහෝදරයෙක් වෙනවා අපේ මේ අජිත් නානායක්කර මහත්තයා, වගේ චිත්‍රා කුමාරි කළුබෝවිල, ඒ වගේ ඉන්න අපේ මේ පිරිස්, මේ විද්වත් පිරිස් අපිට විශාල වශයෙන් ශක්තිය ලබා දෙනවා. ඉතින් මම ඉන්න කාලය තුලදී මේ වෙදකම ගෙනියනවා අනිවාර්යයෙන්ම ඉහළ තලයකට මේ ජාත්‍යන්තර දක්වා ගෙනියනවා. ඒකයි මගේ ශක්තිය. මම හැමතිස්සෙම මම කරලා පෙන්නන දා අපේ මේ හෙළියන්ගේ තියෙන අභිමානය. ඒක ප්‍රධාන වෙන්න ඕනේ ඒකයි. මේ හෙළියෝ කියන්නේ පස්සරගේ જાතියකුත් නෙමෙයි. කෙලින් කොන්ද කෙලින් තියාගන්න ඉදිරියගේ જાතියක්. ඉතින් ඒ කොඳු ටිකක් හදලා තමයි මේ ලෝකෙන් යනවනේ. දැන් පේනවනේ හෙළ වෙදකම කියන්නේ මොකද්ද කියලා. අපි වෙලාවකට හිතෙනවා අපි ලැජ්ජ වෙනවා නම් හොඳයි කියලා. මොකද හේතුව හෙළයෝ විදිහට අපිට හරියට කොන්ද කෙලින් තියාගෙන තීන්දුව తీරන ගන්න බැරි වෙනවා. අපි වගේ පුංචි රටක මොනතරම් ජනකායක් ඉඳලා තියෙනවද හෙළයෝ විදිහට. ඉතින් මේ වෙද මහත්තයත් අංක 1 හෙළයේ කිව්වොත් නිවැරදි. ඔව්. දැන් ඔබතුමා එක ගෝලයක්වත් හදන්නේ නැද්ද? ගෝලෙ ඉන්නවා තමයි. ගෝලෙ මගේ දැනට 14ක් ඉන්නවා. හැබැයි තාම පරීක්ෂණ මට්ටමේ ඉන්නේ. තාම සම්පූර්ණ ශාස්ත්‍රය. ඒ කියන්නේ අංගම්පොර සටන් කලාව සම්බන්ධ වෙද අංගම්පොර මගේ ගාව ඉගෙන ගන්න ගෝලියෝ මං කිය 14ක් ඉන්නවා. හිටියට මේ පුද්ගලයන්ට වෙදකම මං කොහොමද උගන්වනවා. ඔව්. එක්ක සටන් කලාව බැරිනොත් වෙදකම හරි කරයි යන්න. ඔව්. ඉතින් මේ පුද්ගලයන්ට සටන් කලාව දෙන්න දමිත් සටන් කලාවේ උපරිම දේවල් දෙන්න බෑ. හරියට මේ පුද්ගලයන්ගේ මේ දේවල් එන්නේ නිසා. ඒගොල්ලොන්ගේ ලොකු කැපකිරීමක් තියෙන්න ඕනේ. කියන්නේ අපි කැප කරා වගේ එක තියෙන්න ඕනේ. ඉතින් ඒකෙන් තමයි ගෝලයක නිර්මාණය වෙන්නේ. ඉතින් කාලයක් බලන්න ඕනේ නිර්මාණය කරලා නැත්තම් මෙච්චර හැමතැනම අංගම්පොර ශිල්පීන් සහ හැමතැනම එළවෙදවන්තර ඉන්න පුළුවන් නේ. ඉන්න පුළුවන්. ඉතින් මෙච්චර අඩු වෙලා තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ ඒක අපි නිමිති බලලා හඳහන බලලා සිංහල බෞද්ධද කියලා බලලා තමයි මේ ශාස්ත්‍රයන් දෙන්නේ. ඔව් එහෙම නැතුව කරන්න බෑ තමයි. මේක පාරම්පරිකව ආපු රීතියක්. මේක නීතියක් නෙමෙයි රීතියක්. ඉතින් ඒකට අපි අවනත වෙන්න ඕනේ. කියන්නේ අපි උතුම් බුත් සරණේ ලෞතුරු දහම් සරණේ සංගත සරණේ සදා වඳිනු මෙතුන් සරණේ මහසෙන් දෙයියන්නේ රාවණාරණ විරුවන්නේ වරන් දුන්නේ නැයකුනේ මෙරණගලේට දිවස්ලන්නේ කියලා අපි රාවණා දෙයියන්ට පොරොන්දු වෙලා මේ ශාස්ත්‍රයන් කරගෙන යන්නේ. ඉතින් මේක රකින්න ඕන නිසා. නැත්තම් මේවා අභාවයට යනවා. ඉතින් කොච්චර අල්ප ප්‍රමාණයක් පිරිස් හිටියත් ඒ ඉන්න අල්ප ප්‍රමාණයේ ඉන්න පිරිස් මේක මුළු විශ්වය පුරාම දෝලණය කරලා යවන්නේ ඒ තියෙන විශ්ව ශක්තිය තියෙන නිසා. නැත්තම් මෙච්චර ලොකු පිරිසක් හදාගෙන මේ දේ කරන්න බෑ. පොඩි පිරිසකින් තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් ඉදිරියට ආසාවක් තියෙනවා ලොකු ගෝල පිරිසක් බිහි කරන්න. අනිවාර්යෙන් බිහි කරනවා. ඒ වගේම තමයි මේ එකම දේ වෙන්න ඕනේ මේ හෙළවෙදකම ඉස්සරහට ජාත්‍යන්තරයට ගෙනියන ජාත්‍යන්තරින් සහයෝගය ලබා දෙන්න කියන්නේ මගේ ගොඩක් වැඩසටහන තියෙනවා තමයි. මම මේ වෙලාවේ දියත් කරන් තියෙනවා අමිල සුවසරණ සේවය කියලා අහිංසක දුප්පත් මිනිසුන්ට නිවාස හදලා දෙන කටයුතු. පිළිකා රෝගීන්ට
යම්කිසි ආදායම් තත්ත්වයක් හදලා දෙන්නේ. මාගාව ප්‍රතිකාර කරන රෝගීන්ට මම කොහොමද උදව් කරනවා. ඉතින් මම මේ පිරිස් වලට මම ගොඩාක් උදව් කරනවා. ගොඩාක් වැඩසටහන් මම යනවා. ඉතින් තව මේ ලබන මාසේ 14 තියෙන දෙයක් තමයි ශාසනයට 19ක් පූජා කරනවා. කුලදරුවන් පූජා කරනවා. ඒකට ප්‍රධාන වෙන්නේ මේ මහසෙනරනේ තමයි ඒක ප්‍රධාන වෙලා වෙන්නේ. මේ රටවටේ ඉන්න කොහෙද කටයුතු සිද්ධ වෙන්නේ අපේ ලක්දිව ටීවී නරඹන ප්‍රේක්ෂකයන්ට කියන්නකෝ කොහෙද කටයුතු සිද්ධ වෙන්නේ අපේ මේ වටනාපා සෝමනන්ද ආම්දුරන්ගේ අනුශාසකත්වයෙන් තමයි මේ වැඩේ වෙන්නේ. ඒ කලාප අධ්‍යාපන කාර්යාලය ආසන්නයේ තියෙන පිරිවන් වල තමයි මේ කාර්යය වෙන්නේ. ඉතින් මේකට අපි බාරකාර දායකයෝ මේ අපේ හාමුදුරුවන්ගෙන් බාරකාර දායකයෙක් අවශ්‍යයි. ඒ කියන්නේ අපේ හාමුදුරුවෝ මහනුවර දවසේ සිට උසස් අධ්‍යාපනය දක්වාම මේ බලා ගන්න කෙනෙක්, බලා කියා ගන්න කෙනෙක් අපේ හාමුදුරුවන්ගේ සැපදුක සොයා බලා. ඉතින් මේ වගේ කර්තව්‍යයන් වලට අපි ලොකු සේවයක් කරන කෙනෙක්. එකක් තමයි මේ රටේ බුදුදහම රැකෙන්න ඕන. බුදුදහම රැකුණොත් තමයි මේ වෙදකම සටන් කලාව හැමදේම රැකෙන්නේ. ඉතින් මේ බුදුහාමුදුරන්ට වන්දනා කළා තමයි මේ අපේ ශාස්ත්‍රයන් කරේ. ඉතින් මේ බුදුදහම පවතින තාක්කල් ඒ කියන්නේ අපේ මේ ධර්ම චක්‍රයක් නැන්නේ. මේ චක්‍රය කවාකාරව කැරකිලා තියෙනවා වගේ තමයි මේක විනාශයක් වෙන්නේ. කවදා හරි කැරකි ආපහු වෙනවා. ඉතින් මේ බුදුදහම තිබුණොත් තමයි මේ සියලු දේ තියෙන්නේ. බුදුදහම රකින්න ඕන නිසා තමයි මේ දහසක් දරුවන් ශාසනයට පූජා කරන්නේ. ඉතින් ඒක මේ මහසෙන් අරණ වෙදමැදුරෙන් විශේෂ අනුග්‍රහයක් ඇතිව කරන කටයුත්තක්. ඒ වගේ තමයි රටේ මේ වගේ තව පිරිවන් 820ක ලබන 3 වෙනිදා පටන් ගන්නවා. පිරිවන් 820ක බෙහෙත් ඖෂධ පැලෑටි කියන බෙහෙත් ඖෂධ උයන් රෝපණය වෙනවා. ඒකේ මේ ගම්පහ ප්‍රදේශයේ තියෙන බණ්ඩාරවත්ත ඉදිගොල්ල පන්සලේ පළවෙනි ඖෂධ උයන මේ 3 වෙනිදා අපි කරනවා. ඒ රාජ්‍ය අනුග්‍රහයත් එක්ක. ඊට අමතරව මට තව අපේ අරුන්දික ඇමතුමා ලබා දුන්න අක්කර 100ක ප්‍රමාණයක් මම මේක බලාපොරොත්තු වෙනවා ඖෂධ උයනක් හදලා මේ රටේ ඉන්න සියලු පිරිස් වලට මේ කොවිඩ් කියන වසංගතයේදී මගේ කසාය වට්ටෝරුව තමයි හැමතැනම ගියේ විශාල පිරිසක් සූනේ එකකින්. ඉතින් මේ ඒ කොවිඩ් වසංගතයට අවශ්‍ය මේ ඒ කසාය වට්ටෝරුවට අවශ්‍ය බෙහෙත් ඖෂධ සම්පූර්ණ නිර්මාණය කරලා බෙහෙත් ඖෂධ ලබා දෙන්න මිනිසුන්ට. ඊට අමතරව තව මම ඔය නන්දන බෙහෙත් කඩේ ඉන්න ඒ අධිපතිතුමත් එක්ක මම කතා කරගෙන ගියා වැඩක් තමයි අද මේ හෙළවදකම කරන පුද්ගලයන්ට සහ අනිකුත් වෛද්‍ය ක්‍රම කරන පුද්ගලයන්ට එකම ගැටලුවක් තමයි අපි ලියන බෙහෙත් ඖෂධ හරියාකාරයෙන් ගන්න බෑ. දැන් අපි ගහක මුලක් ලිව්ව මුලක් ගන්න නැහැ. එතකොට අතු කැබලි තියෙන්නේ. ඊළඟට අපි කලාඳුර වල ලිව්වොත් තියෙන්නේ කඩේ තියෙන ඉලුක් මුල්. ඉතින් හරියාකාරව බෙහෙත් ඖෂධ ලබා ගැනීමේ ක්‍රමයක්. හදන්නේ ලෙඩෙක් සුවපත් වෙන්න දමිත් වෛද්‍යවරයා ඖෂධ සහ රෝගියා හරියාකාරව හිටියොත් තමයි රෝගියා සුවපත් වෙන්නේ. නැතුව එක ස්ථානයක් හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. එක පැත්තක් හරි අඩුපාඩුවක් තිබුණොත් හරියට වැඩේ වෙන්නේ නැහැ. ඉතින් මේක හරියට ක්‍රමවත් කරන්න ඕන නිසා තමයි මේ වගේ දේවල් කරන්නේ. අනික තමයි පාසල් වලට ගිහිල්ලා මේ දරුවන්ට අධ්‍යාපනයක් දෙනවා මේ පරිසරය සම්බන්ධව සහ මේ හෙළවදකම කියන්නේ මොකද්ද? අපේ ඉතිහාසය සම්බන්ධව වගේ වැඩසටහන් කරනවා ඉදිරියේදී. ඉතින් මේ දේවල් ලොකු කාර්යයන් ගොඩ මේ මහසෙනරණ වෙදමැදුර තුලින් කරනවා. කාටවත් පේන්නේ නැහැ. අපි වෙන්නේ කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට එකක් තමයි අර දවසේ කරන්න තියෙන වැඩ කොටස වැඩි නිසා. අනික තමයි නිින්ද හරි අඩුයි. සාමාන්‍ය පෙළක් කරලාට දවසකට පැයක් ඊට පස්සේ වෙන්න පුළුවන් නිදාගන්නෙත්. ඉතින් ඔහොම කරලා තමයි මේ වැඩ ටික කරයි යන්නේ. ඉතින් දවසේ කරන්න තියෙන වැඩ කොට බහුලයි. ඉතින් මේ දේවල් ඉදිරියට කරයි යනවා. මම කියන්නේ හැමෝම අපිත් එක්ක එකතු වෙන්න. හෙළවේ හැටියට හැමෝම අපිත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා අපේ මේ ලක්දිව ටීවී එකේ ගොඩක් වෙලාවට යන්නේ වැදගත් වැඩසටහන්. ඒ මිනිස්සුන්ගේ ආහාර රටාව ගැන අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු. හරියාකාරව කොහොමද අපි ආහාර සකස් කරගන්නේ? මේ කැඳක් සකස් කරගන්නේ කොහොමද? ඊළඟට මේ බෙහෙත් ඖෂධ හඳුනාගන්නේ කොහොමද? ඊළඟට තැම්බුම් හොද්දක් කියන්නේ මොකද්ද? හරි තැම්බුම් හොද්දක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ කසායක් හින්දගන්නේ කොහොමද? මේ කසායකොත් තියෙන මේ ශක්තිය මොකද්ද? මේකේ තියෙන ගුණය මොකද්ද කියන ඒවා ගැන අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්. ඒතකොට සටන් කලාව කියන්නේ මොකද්ද? මේ නිරස ශාස්ත්‍රය කියන්නේ මොකද්ද? ඊට පස්සේ නාඩි ශාස්ත්‍රය කියන්නේ මොකද්ද? කෙම් ක්‍රම කියන්නේ මොකද්ද? දේහ ලක්ෂණ විද්‍යාව කියන්නේ මොකද්ද? ඉතින් ඔය දේවල් කියන්නේ අපේ මේ කාරණා රසක් තියෙනවා කතා කරන්න මේ හෙළවදකමත් එක්ක ගොඩාක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ හෙළවදකම එකතු වෙනවා මේ දේවල් එක්ක. ඔව්. එතකොට අපේ තිබිලා වාස්තු විද්‍යාවක් අපිට තිබුණා. ඔය ප්‍රධානම මතක් කරන්න ඕන දෙයක් තමයි මේ දමිත් අපේ ගෙවල් ඉස්සරහා අතීතයේ අපේ මිනිස්සු පරිසරය ගැන සහ මේ වාස්තු විද්‍යාව ගැන හොඳටම දැනුවත් භාවයක් තිබුණා. ඒතර ගෙවල් ඉස්සරහා හිටෙව්වේ මේ ගෙදරට එන
විස කිරණ මේ කළු කිරණ නැති වෙන්න ඒ කළු කිරණ අවශෝෂණය කරගෙන සුදු කිරණ එළියට යවන. ඉතින් එහෙම ක්‍රමයක් මේ ශාකවල තිබුණේ. එහෙම ශාක තමයි ගෙවල් ඉස්සරහ හිටවේ. දැන් හැබැයි අද හිටවන්නේ සම්පූර්ණයෙන්ම Tamanටම හානි කරන දේවල්. හානි කරන දේවල්. මිනිසුන්ගේ ඔළුවක් නැති නිසා. අන්න ඒ දේවල් මේ මාධ්‍ය තුලින් අපිට කතා කරන්න පුළුවන්. මිනිසුන්ගේ දැනුවත්භාවය වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒකයි මම ඔබතුමත් එක්ක එකතු වෙලා මේ දෙයක් රට වෙනුවෙන් සේවයක් කරන්න හදන්නේ, කතා කරන්න හදන්නේ. ඉතින් අපි ඉදිරියේදී අපි ඒව බලමු. අපි කරමු. හරවත්ම දේ ඔබට ගෙනෙන්නට තමයි මගේ බලාපොරොත්තුව නිරන්තරයෙන්ම ලක්දිවි ටීවී නිෂ්පාදන කණ්ඩායම. දැන් වෙද මහත්තයා කාර්ය බහුල වෙලාවක තමයි උදේ පාන්දරම ඇවිල්ලා අල්ලගත්තේ. හැබැයි උදේ පාන්දර නම් මට වැඩේට එතුමාව සහභාගී කරගන්න බැරි වුණා. මොකද අඩු නින්දක් තියෙන වෙද මහත්තයෙක්. ඉතින් අවසාන වශයෙන් මම දැනගන්න කැමති මේ හොස්පිටල් එකක් ඒ කියන්නේ වෙද මැදුරක් නිර්මාණය කරනවා. ඊට අමතරව බෝධි ප්‍රාකාරයක් නිර්මාණය කරනවා. පිටට ඉන්න ජනතාවගෙන් වෙද මහත්තයාට යමක් ඉල්ලන්නට පුළුවන්. ඒ කියන්නේ ඉල්ලීමක් කරන්නට පුළුවන්. මම හෙලෙක් හැටියට මම මේ කටයුත්ත කරනවා. ඔබේ දායකත්වය ලබා දෙන්න කියන කාරණාව මතක් කරන්න පුළුවන්. ඔබට පුළුවන් මේ වෙද මහත්තයා ඒ කාරණා පොඩ්ඩක් මතක් කරන්න වැඩසටහන අවසානයේදී. මේකයි තමයි මට මේ රෝහල මට ඉක්මනින්ම හදලා මිනිස්සුන්ගේ මේක නවත්තන්න ඕනේ. ගොඩක් මිනිස්සු කතා කරන. ඒ කියන්නේ මිනිස්සුන්ට දමිත් වාහනවල එන්න ලොකු වියදමක් යනවා. දැන් අපි කියමු අනුරාධපුරයේ සහ යාපනයේ අම්පාරේ ඊට පස්සේ තිස්සමහරාමේ හම්බන්තොටේ ඉඳන් මිනිස්සු එනවා. ඉතින් වාහනවල රුපියල් 15000ක් වගේ යනවා. වියදම යනවා. ඉතින් ඇවිල්ලා මගදී කන්න බොන්න ගියාම රුපියල් 25000 30000ක් විතර වියදම ඉවරයි. මිනිස්සු පඩි ගන්න රුපියල් 30000ක් වගේ. ඉතින් මිනිස්සු කොහමද බෙහෙත් කරගන්නේ දැන්? මේ වගේ නිර්මාණයක් වුණාට පස්සේ මිනිස්සුන්ට ඇවිල්ලා නිදහසේ බෙහෙත් කරන් යන්න පුළුවන් නේ. ඉතින් මම කියන්නේ මේ වැඩසටහන බලන හැමෝටම මට මේ රෝහල හදා ගන්න ඕනේ. ඒක නිසා මට හැමෝම උදව් වෙනවා. මම දුරකථන අංකය සහ මම account number එක මම දාන්න. මාව දන්න පිරිස් මට ගොඩාක් උදව් කරා. ඇත්තටම මට ලක්ෂ 67ක් විතර මට මේකට ලැබුණා. මුදල් මේ අපේ ටෝකිස් සුදත් වැඩසටහන හරහා සහ අයිබෝන් ශ්‍රී ලංකා නාලිකාව බලන හැමෝම හරහා සහ YouTube වාහිනී බලන පිරිස් හරහා. ඉතින් මට ඉදිරියේදී මට උදව් අවශ්‍යයි ලොකු වැඩසටහන කරන්න. අනික තමයි මට විශේෂ දෙයක් තමයි බෝධිපාකාරය මට වැඩ අවසන් කරන්න ඕනේ මාස දෙකක් ඇතුළත. බෝධිපාකාරය. ඔව්. ඒ කියන්නේ ලක්ෂ 70ක මුදලක් ඒකට යනවා. ඒ කියන්නේ කොටේෂන් එක දීලා දෙන. හැබැයි දැනට ඊටත් වඩා යනවා මුදල. ඒ කියන්නේ මම දැනට අපේ ඒ බාසුන් නෑලක පඩිය විතර ලක්ෂ 40ක් විතර ගෙවලා තියෙනවා. දැන් මේ වැඩ කරලා යනවා. ඉතින් මේවා අනවශ්‍ය දේවල් නෙමෙයි. මේවා අවශ්‍ය දේවල්. ඒ කියන්නේ මහත්තයා දැන් මේ බෝධි ප්‍රාකාරය සහ මේ මහසෙන් වෙදාරණේ අලුත්ම නිර්මාණයට මේ මුදල් වලින් විතරද මේකේ දායකත්වය ලබා දෙන්න පුළුවන්? මම කියන්නේ දැන් බෝධිපාකාරයට මම දීලා තියෙන්නේ බඩු ගෙනත් දෙන්න කියලා. ඒ කියන්නේ ඒකේ බෝධිපාකාරයට සිමෙන්ති කොට 875ක් යනවා. කළු ගල් කියුබ් 65ක් යනවා. චිප් ගල් අර පොඩි ගල් එක එකෙන් යනවා ගල් 45ක්. ඊට අමතරව වැලි කියුබ් යනවා 150ක්. කම්බි ටික නම් මම ගෙනාවා. වැලිත් මට භාගයක් විතර හම්බුණා. තව මට සිමෙන්ති ටිකයි කළු ගල් ටිකයි ওই ටිකේ තමයි අවශ්‍ය වෙන්නේ. දැන් රෝහලේ නම් දමිත් අර අපිට ඒක පරණ විදිහට හදන්න ඕන නිසා එතකොට අපිට ඒකට මුදල් තමයි අවශ්‍ය වෙන්නේ. මුදල් අවශ්‍ය වෙනවා. එතකොට සිමෙන්ති එහෙම අවශ්‍ය වුණොත් අපිට සිමෙන්ති එහෙම ලබා දෙන්න පුළුවන් කතා කරලා. මම බලන්නේ පුළුවන් තරම් මේක අර භාවිතා කරපු දේවල් වලින් කරගන්න වියදම් කරගන්න ඕන නිසා. ඒ කියන්නේ බිම ඉඳන් ඔක්කොම මට මේක බිම ඔටෝමැටික් මේ සම්පූර්ණ ගොම ගාලා හදන්න බලලා මම හදනවා කොන්ක්‍රීට් කතන්දරයක් නෙවෙයි මේක. ඉතින් මම එහෙම හදන්න බලලා නම් හදනවා. එකම දේ අර මිනිස්සු අර තියන් ඉන්නකොට පොඩක් අර පිරිසිදුකම පවත්ව ගන්න ඕන නිසා පොඩක් අර බිමල සිමෙන්තිය දාන්න අවශ්‍යයි. ඒ නිසා ඒක කරන්න වෙනවා. ඉතින් පුළුවන් විදිහට අපේ ගමත් එක්ක මෙතන කොන්ක්‍රීට් වනාන්තරය මම කවදාවත් කරන්නේ නැහැ. ඔව්. මම බෝධිපාකාරය හැදුවත් හදන්නේ මම ඒකේ කොටේෂන් එක මම පෙන්නන්නම්. සම්පූර්ණයෙන්ම අර යාපහුව විදිහට තමයි මේක හැදගොන්න ගියේ. යාපහුව විදිහට තමයි නිර්මාණය තියෙන එකම බෝධිපාකාරය යාපහුව විදිහට තියෙනවා. කොහෙවත් නැහැ. මෙතන නිර්මාණය වෙන්නේ. ඉතින් මිනිස්සුන්ගේ ආපුවාම මනස සුවපත් වෙන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් වැඩි විදමක් යන අර වෙල නිසා. වෙලේ තමයි මේක නිර්මාණය වෙන්නේ. ඔව්. ඒකයි රෝහලත් මෙච්චර ප්‍රමාණයකින් මම මිනිස්සුන්ගේ ශක්තියෙන් ආවා. මම කියන්නේ ඉදිරියට මට මේ තියෙන කර්තව්‍යවලට උදව් වෙන්න. ඒ කියන්නේ මිනිස් දැන් ගොඩාක් වෙලාවට කරන්න මාධ්‍ය වලින් මේ එන සල්ලි අරගෙන පොඩි කොටසක් දීලා මේ ඒකෙන් සේවයක් වෙන්න දෙන්නේ නැති එක. කනගාටුවට කාරණාවක් ඒක. අද රටේ ගොඩාක් වෙලාවට ඉන්නේ ඒකයි. මිනිසුන්ගේ දුක් මහන්සියලා හම්බ කරන සල්ලි නිකන් හානි වෙලා යනවා. හැබැයි මේ හැමදේම බලා ගන්න පුළුවන් ආවොත් මේ හැමදේම ඒ
මට ලබා දුන්නේ මේ විස්තර පත්‍රිකා සියලු දේවල් මා ගාව තියෙනවා. ඉතින් මෙච්චරයි වියදම් කරේ හැමෝම මෙච්චරයි හම්බුනේ කියලා සියලු දේවල් තියෙනවා. හරි විනිවිදභාවයක් එක්ක මේ වැඩ යන්නේ. කාටවත් මේවා සොරා ගන්න බෑ. ඉතින් මේ හැමදේම ජනතාවගේ මේ මගේ පෞද්ගලික ඉඩමකින් ජනතාව වෙනුවෙන් කරන කටයුතු තමයි මම මේ කර්තව්‍ය කරන්නේ. නැත්තම් මට මේවා හොටෙල් ගහන්න තිබුණානේ. අලින් මිනිස්සුන හොටෙල් ගහන ලොකු වාහන ගන්නවා. මගේම ආශාවක් නැහැ තමයි. මට ඕනේ මිනිස්සුන්ට සේවයක් කරන්න. මිනිස්සුන්ට සේවයක් කරන්න. රට වෙනුවෙන් සේවයක් කරන්න ඕනේ. ඉතින් ඒකයි වෙන්න ඕනේ. දැන් ඔබටත් පුළුවන් මේ කටයුත්තට වෙද මහත්තයා මේ කරගෙන යන කටයුත්තට දායකත්වය ලබා දෙන්න. මට කියන්න වෙද මහත්තයා කොහොමද දායකත්වය ලබා දෙන්න පුළුවන්? ඒ කියන්නේ ගිණුම් අංකයක් තියෙනවද? දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්ද? මේක ගිණුම් අංකය තමයි ජායල BOC බැංකුව 22යි 311යි 34. ඒක තමයි අපේ ගිණුම් අංකය. ඒකට අපේ රෝහල වෙනුවෙන් මුදල් දෙන්න පුළුවන්. ඒ වගේම බෝධිපාකාරයට වෙනම යුනියන් බැංකුවේ තියෙනවා ගිණුම් account එකක් තියෙනවා. ගිණුමත් ඒක මම ඔබතුමාට මම ඒක දෙන්නම්. දුරකථන අංග වලින් සම්බන්ධ වෙන්න පුළුවන් 074 071 411 තවත් මම දුරකථන අංක මම දෙන්නම්. අපේ මේ ඉන්න ගෝල බාලයෙක්ගේ නම් එකක් දෙන්නම්. මම විශේෂයෙන් මම දැකපු දෙයක් තමයි ඔබතුමායි මට කියන්න ඕනේ. මම අනිකුත් මාධ්‍ය වැඩසටහන් මම කරලා තියෙනවා. ඔව්. හැබැයි තමයිත් කිසි කෙනෙක් තමන්ගේ ගුරුවරයා ගැන කියලා නැහැ. ඔය ඔබතුමා විතරයි හේමනලින් ගැන කිව්වේ. ඇත්තටම මොකද මේ ගොඩක් ගෞරව කරන පුතේ හේමනලින් මහත්තයා ගැන මෙතුමටත් යම් මතකයක් තියෙන පොඩ්ඩක් අවදි කරන්නකෝ ඒකත්. මතකයන් කියන්නේ අපි හමු වෙලා නැහැ. හැබැයි මට එකපාරක් මට හම්බුණා මම ඒතකොට සටන් කලාව ඉගෙන ගන්නකොට මේ මහනුවර මේ මාමනල්ලේ ප්‍රදේශයේ තියෙන අලුත් නුවර දේවාලය. දේවාලය තිබුණා මේ අවුරුදු වැඩසටහන. ඕකෙදි මම පොල් ගෙඩිය ලෙලි ගහනවා විනාඩි. ලෙලි ගහනකොට මගෙන් ඇවිල්ලා ආනවා එකපාරක් කොච්චර ශක්තියද ඔය අත් දෙකේ තියෙන්නේ කියලා. ඔන්න ඔච්චරයි මට මතක. එකපාරයි මට හම්බුනේ. ඉතින් එයාට හම්බුනේ හැබැයි සුන්දර මිනිස්සෙක්. අවාසනාවට මගේ ගුරු පියාණන් අද නැහැ අපේ අතර. කනගාටුවට කාරණාවක්. හොඳ මිනිස්සු ඉක්මනින් යනවා. වැඩසටහනේ අවසානයේට ඇවිල්ලා ඉන්නේ. අවසාන වශයෙන් වෛද්‍යතුමනි අපිට කියන්න මෙතනට මේ මහසෙන් අරනට බෙහෙත් අරගන්න එන කට්ටියට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? මොකද සමහරු උදේ පාන්දරම ඇවිල්ලා ඉන්නවා. සමහරු ගොඩක් රෑ වෙලා එනවා. මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? මෙතනට බෙහෙත් අරගන්න එනකොට කොහොමද ඇත්තටම එන්න ඕන? පණිවිඩය කියන්නේ දමිත් මෙහෙම එකක් තමයි කියන්නේ ඉවසීම කියලා. දැන් Tamanට රෝගයක් තියෙනවා නම් ඉවසලා ඒ දේ කරගන්න. දැන් මේක වෙද මැදුරා. මේක ඩිස්පෙන්සරියක් වුණා නම් මට විනාඩි 5න් බෙහෙත් දීලා යවන්න පුළුවන්. විනීතව හැසිරීමේ කටයුත්ත වැදගත්. අනිවාර්යෙන් විනීතව ඇඳුමකින් එන එක ප්‍රධාන වෙනවා. විනීත වචන කතා කිරීම ප්‍රධාන වෙනවා. ගරු කිරීම ප්‍රධාන වෙනවා. ඉතින් මම කියන්නේ දමිත් මෙතෙන්ට අවිල්ලා උදේ 9ට අපි පටන් ගන්නවා. දැන් එළිය වෙනකම් බෙහෙත් කරොත් පොඩි වෙලාවක් පරක් වෙනවා. ඒක නිසා ඉවසීමක් තියාගන්න තමන්ගේ කාර්යය වෙනුවෙන් කොහොම හරි ඉන්න. අපහසුතාවයක් තියෙනවා නම් මම කතා කරා. මම හැමෝටම කියලා දෙන්න මට කතා කරන්න කියලා. පුළුවන් විදිහට අපි හැමෝම ඉක්මනින් ගෙදර යවන අපි මෙතන තියාගන්න වැඩි වෙලාව. ඉතින් මේ ප්‍රතිකාර ටික වෙනවා. අනික තමයි දැන් උදේ 9 සිට හවස 2 දක්වා අලුත් රෝගීන් බලනවා. උදේ 9 සිට හවස 2 දක්වා අලුත් රෝගීන් බලනවා. සාමාන්‍යයෙන් දවසකට අපි 50ක් විතර රෝගීන් බලනවා අංක දෙනවා. ඊට අමතරව හවස රෝගීන්ට හවස කියන්නේ පරණ රෝගීන්ට හවස 3 සිට රෑ 10 11 වගේ වෙනකම් බෙහෙත් කරනවා. 10 11 කියන එක එළි වෙනවා. ඉතින් මමත් ඇවිල්ලා තියෙනවානේ මෙතනට. එළි වෙනවා අනිවාර්යයෙන්ම. ඔබට බෙහෙත් අරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම බෙහෙත් අරගන්න පුළුවන්. ඔබ මේ විශ්වාසය තියාගෙන මහසෙන් අරන වෙදමැදුරට එන්න. ඔබට හිතේ විශ්වාසය තියාගෙන අර වෙද මහත්තයා කිව්වා වගේ විනීත ඇඳුමෙන් සැරසලා එන්න. මොකද මම ආපුවාම දැක්කේ මේක පන්සලක් වගේ භූමියක්. ඉතින් ඒක නිසා ලක්දිව ටීවී නරඹන ඔබට නිරන්තරයෙන්ම කියන කාරණාවක් තමයි හොඳ දේ හරි දේ හරියටම මාධ්‍ය විසින් ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබතුමන්ට සමුදෙනවා ආයිබෝන් කියලා. ඉතින් අද දවසේ මගේ කතානායකයා වුණේ මහසෙන් අරන වෙදමැදුරේ අමිල සංජීව වෙදදුරන්. ඉතින් ඔහු මගේ සහෝදරයෙක් වගේ. ඉතින් මට නිරන්තරයෙන්ම කියනවා දමිත්වා මේ කටයුත්ත හොඳින් කරන්න මම උපරිම සහයෝගය ලබා දෙනවා කියලා. ලක්දිව ටීවී නරඹන ඔබට ඔබේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මම දුරකථන අංකයක් ලබා දෙන්නම්. 0771 10යි 16යි 18 කියන දුරකථන අංකයට ඔබට බනින්න පුළුවන්, හොඳ කියන්න පුළුවන්. ඔය හැමදේම බාර ගන්නවා. ඔබට ජය හා සතුට.